කවිඳු සඳරුවන් කියලා කියන්නේ මේ නිහඬ චරිතය, අහිංසකම චරිතය. වැඩි කතා බහක් නැහැ. ඒ වගේම රටට අවශ්‍ය කරන ජාතික සම්පත, මානව සම්පතට අවශ්‍යම කරන උත්තරීතර මානව සම්පත. අකාලේ පරවිලා යනකොට අපරත් ඉදින් පීඩනයක් හදවතට දැනෙනවා. කවිඳු සඳරුවන් මට හිතෙන්නේ උසස් පෙළ අධ්‍යාපනය ලැබලා රැකියාවකට යෑමට පෙර පන්සලට ගිහිල්ලා තාත්තත් එක්ක මගෙන්මයි සහතිකෙත් අරගෙන ඒ වෙලාවේ මට හිතෙන්නේ මේ කවිඳු සඳරුවන්ගේ නිහඬ චරිතය ලෙස මම කල්පනා කළ බැහැ. එවාගේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මට ඉතින් අවසන් වසරේ වගේ අධ්‍යාපනය ලබන ගමන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බැඳිලා එහි අධ්‍යාපනය ලබන අතර සිදුවෙච්ච සිදුවීම්. හදවතට වාවා ගන්න බැරි පීඩනයක් එන්නට ඇති. ගලවා ගන්න කෙනෙක් ඒ අවස්ථාව නොසිතින්නට ඇති. පීඩනයත් එක්ක ජීවිතය අහිමි කරගන්නත් ඇති. ඔහුට අධ්‍යාපනය දෙන ගුරු මහත්මීවරුන් මේ අවස්ථාවට ශෝකේ බෙදා හදා ගැනීම සඳහා පැමිණිලා තිබෙනවා. ඔහුත් එකට ගැටෙමින් අධ්‍යාපනය ලබන අවස්ථාවේ උරෙන් උර ගැටි ඉන්දිය සොහයුරියන් ආදී අයත් සහභාගී වෙලා ඉන්න බව මේ වෙලාව මතක් කරන්න ඕන. කෙනෙකුගේ වෙන්වීම සිතට පීඩාවක් ගෙන දෙනවා. ඒට හේතුව තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඉහළට ගියත් විශේෂඥ වෛද්‍යවරයෙක් වූවත් ජීවියාගේ අවයවයන් පිළිබඳ ඔහුට හොඳ මනා අවබෝධයක් තිබ්බත් මරණාසන්න මොහොතේ සිතට ගලාගෙන සිතුවිලි වෙනස් කරන්න බෑ මේ විශ්වයේ ඉන්න කිසිම කෙනෙකුට. කය හදනවා මිසක්කා, කය පෝෂණය කරනවා මිසක්කා සිත පෝෂණය කරන බවක් මේ මානව සම්පත් අතර සීමිත ප්‍රමාණයක් ඉන්නේ ඒ රහතන් වහන්සේ. රහතන් වහන්සේලාට බැඳීමක් නැහෙනේ. පීඩනයක් හදවතේ එන්නේත් නැහෙනේ. ගෙන යන දෙයක්වත් නැහෙනේ. ආසේ පියාසර කරන කුරුල්ලෙක් වගේ නිදහස් ජීවිතය. අපේ ජීවිත අරගෙන බැලුවාම බලන්නකෝ බැඳීම් කොච්චර තියෙනවද නේ? දායකයාට පැවිද්දා බැඳීම්, පැවිද්දාට දායකයා බැඳීම්. ඈත් වෙනකොට දුක දැනෙන්නේ නැද්ද? දුක දැනෙන්නේ. ගියා සම්පත් බදාගෙන ඉන්නවා. සම්පත් ගියා බදාගෙන ඉන්නවා. මේ වගේ ඈත් වෙනකොට දැනෙනවා සිතට පීඩාව. පුංචි අම්මෙක් කියලා කිව්වා සංවිධායක මහත්මිය ටීචර්. යසෝද මහාමායා දේවිය කියන්නේ සිද්ධාර්ථ කුමාරගේ අම්මනේ. අම්මාට කිරි දෙන්න අවස්ථාව ලැබුණේ නෑ. දරුවාගේ දාරක සෙනෙහස බලන්න ලැබුණෙත් නෑ. උණුසුම දෙන්න ලැබුණෙත් නෑ. ආදරේ දෙන්න ලැබුණෙත් නෑ. සුදරය කිරිබවට හරවලා දීලා අනාගත ඔහුගේ බලාපොරොත්තු ඇයගේ බලාපොරොත්තුව සාර්ථක කරගන්නත් ඇයට බැරි. බලන්නකො දින 7යිනේ
සුද්ධෝදන මහරජතුමා මොකද කල්පනා කළේ? දරුවෙකුගේ පැවැත්මට මානව ජීවියාගේ පැවැත්මට නම් මවකගෙන් ලැබෙන්න ඕන උණුසුම වැඩි වුණත් හොඳ නෑ අඩු වුණත් හොඳ නෑ. එදා අම්මා ජීවියාට උණුසුම දුන්නා. එදා අම්මා ජීවියාට ආදරය දුන්නා. ඒ ආදරයත් එක්ක අම්මගේ සුධිර ධාතුව ලේ කිරි බවට පරිවර්තනය. මේවා කිරිකල ජීවියාට පොවනවා. ඕක තමයි බද්දකච්චානාවයි කලේ. පොවලා ජීවියා නිසි වයසටපත් වුණාම මානව සම්පත අතර මුල්ම යුවල තමයි ගුරු යුවල තමයි බ්‍රහ්මාති මාතා අම්මා තාත්තදී. ජීවියා කොහේ සිට එනවා දන්නේ නෑනේ. ඔබට කියන්න පුළුවන් ද ඔබ ආයේ කොහෙද කියලා? මනුස්ස ලෝකවලින්ද, പ്രേත ලෝකවලින්ද, දිව්‍ය ලෝකවලින්ද කියලා? බෑනේ. කයෙන් සිත අයින් වෙනවා, කය නිරුද්ධ වෙනවා. සිත සිත කෙලවරක් නැති ගමනක්. සිතට පහළ වෙන සිතවිලි ජීවියාගේ භවය තීරණය කරනවා. ජීවියා ග්‍රහණය කරගන්නව මවගේ ගැබට. ඒකට අම්මා කොච්චර ශ්‍රේෂ්ඨ කතාවද නේද? අම්මා කියන්නේ ජාතික වෘක්ෂයක්. ජාතික සම්පත. අම්මා ගැබ වහගෙන ඉඳගෙන ජීවියා ග්‍රහණය වෙනවද? නෑ. අම්මා ගැබ ඕපන් එකේ තබාගත්ත එන ජීවියා සෑම ජීවියකම ගැබට ග්‍රහණය කරගන්නවා. පිනේ පවේ ඇටි. ග්‍රහණය කරගත්ත ජීවියා ගැබේ මූකුරාගෙන එනකොට මොනතරම් පීඩනයක්ද? ගැබට ග්‍රහණය වුණාට පස්සේ මොනතරම් පුත්‍ර සෙනෙහසක්, ධාරක සෙනෙහසක් ඇති වෙනවද? අම්මගේ වටිනාකම කියලා ඉවර කරන්න. ගැමුණු නැමැති චරිතයේ විහාර මහ දේවියේ නැමැති කාන්තාවක් ගැබට ග්‍රහණය වුණාට පස්සේ ඇයට දැනුණ ජීවියේ ග්‍රහණය වෙලා ඉන්නවා. අම්මට තාත්තට දැනෙන යුවල අතර බැඳීමත් වෙනදට වඩා තදින් බලපාන. ගැබ මොහු පුරාගෙන එනවා, නිසි වයසටපත් වෙනවා. ගැබෙන් ජීවියා බිහි වෙන වෙලාවේ මොනතරම් පීඩනයක් මොවක් විඳිනවද? දෙයියනේ අම්මයි ගුණය දරුවන්ගේ ගුණ අනන්තයි. පීඩනයක් දැනෙනවා. මන් නම් දන්නේ මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් දැනෙනවා ඇති. ගැබෙන් ජීවියා පීඩාවස්සේ බිහි කළා. ජීවියාගේ සුරතල් දෙස බලන නෙත් දෙකට ඇති වෙන්නේ පුත්‍ර ප්‍රේමං භන්තේ චවින් කින්දති. පුත්‍ර සෙනෙහස. සුද්ධෝදන රජුගේ ගිහිලා කිව්වෙත් ඔන්නෝක තමයි. සිද්ධාර්ථ කුමරු. පුත්‍ර සෙනෙහස ඇට මස් නාර ඔස්සේ විනිවිදාගෙන යන බවක් මහා වග්ගපාලියේ සුද්ධෝදන මහරජුන් ලෞතර බුදුහාමුදුරන්ට ගිහින් කියලා. ගොඩ බලන්නකෝ. පීඩනය නෙවෙයි ඇයට දැනෙන්නේ දරුවාගේ ස්වරතලේ. එතකොට පින්නතුනි බලන්න මහා මායා දේවියගේ අභාවයෙන් පස්සේ පුංචි අම්මා සුද්ධෝදන රජුව මොකද කළේ? මවකගේ උණුසුම ආදරයේ සෙනෙහස අවශ්‍යතාවයේ තේරුම් අරගෙන පුංචි අම්මගෙන ඇල්ල පුංචි අම්මගේ වැඩිමල් කෙල්ලයි දෙවනි කොල්ලයි දාලා අක්කාගේ පුතාට තමයි ලේ කිරි කළ දුන්නා. පුංචි අම්මට පුංචි අම්මා මොකද කළේ? සාක්‍යෝ කුමාරවරු ඔක්කොම මහාන වෙනවා.
ගෑනු ටික ඔක්කොම අසරණ වෙනවා. අසරණ වුණු ගෑනු ටික ඔක්කොම හිස මුඩු කරගෙන විශාලාවට යනවා. පාගා. විශාලාවට ගිහිල්ලා පැවිද්ද ඉල්ල ගන්නවා. පැවිදි වෙනවා. බවුන් වඩනවා. රහත් වෙනවා. රහත් වෙලා 100 ගාණක් පරමාස භුක්ති විඳිනවා. බුදු පුතා ගාට කියලා කියනවා බුදු පුතේ නෑව වේව තමයි. කීරි දුන්න තමයි. ඉම්බ තමයි. සුරතල් බැලුව තමයි. ඒත් මගේ අවසාන ගමනේ ඔබගේ පයමට දකින්න ඕන නේද? රහත් උත්තමාවියෝ තුන්ලොවක් දක්නා ලෞතර බුදුහාමුදුරුව අතර තිබිච්ච සම්බන්ධය නේද? බුදු පුතේ කය ඔබේ මට දකින්න ඕන. සිත හදපු ඇත්ත ඔයාලගේ සිත හැදිලා තියා පිටුවට වැගීලා නෑ. සිත හදපු ඇත්ත අහමයි කියන්නේ. කයින් කීවරේ පොඩ්ඩක් ඉවත් කරලා පුංචි අම්මට කියනවා අම්මේ ඔබට ඇති වෙන කම්බල. ඒසා අම්මා කියන කත විශ්වයට හඳුන්වලා දුන්නා. ජෛන බුදුවරියක් තා පූජනීය වස්තුවක් කියන බව දරුවන් අම්මාගේ වටිනාකම ඔය විදිහට හඳුන්වලා දුන්නා. ඊගාට බුදු උන්වහන්සේ ළඟ ඉඳිය වසර 100 වසර 25ක් වගේ ආනන්ද හාමුදුරුවෝ සුද්ධෝදන රජුගේ මල්ලිගේ කොල්ලා ඇලැස්සම සොයුරා වසර 25ක් ළඟ ඉඳලා හිත හදන්න බැරි වුණා කියන්නේ නේද? බුදුහාමුදුරුවෝ යම් තැනක දහමක් දෙසුවනම් ඒ දෙසූ දහම ඒහා සමානව බුදුහාමුදුරුවෝ කියන්න ඕන ආනන්ද පෞද්ගලික. මොනතරම් කම්පියුටරයක්ද නේ ඔබේ තියනවද? මොනතරම් දහා ශක්තියක් තියෙන්නේ නැද්ද? මොනතරම් ගැඹුරු ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද ආනන්ද හාමුදුරුවන්ට ග්‍රහණය කරගන්න බුදුහාමුදුරුවන්ගේ දහම් කරුණු. ආනන්ද හාමුදුරුවෝ වසර 25ක් ඉඳලා දුකේදී සැපේදී බුදුහාමුදුරුවෝ ළඟින්ම ඉඳලා බුදුහාමුදුරුවෝත් එක්ක යනවලු. කොහාටද? මෙන්න මේ දරුව යන ගමන යන්න පිරිනුවන් පාන. පිරිනුවන් පාන යන බුදුහාමුදුරුවෝත් එක්ක ආනන්ද හාමුදුරුවෝ පසුපසින් යනවා. කුසිනාරාම වලට ගිහිල්ලා රමණීය ආසනයේ සැතපීලා ඉන්නවා. මේ සැතපීලා ඉන්න ආනන්ද හාමුදුරන්ට වාවා ගන්න බැරි වුණා කියනවනේ නේද? පව්. වසර 25ක් බුදුහාමුදුරු ළඟ ඉඳපු මිනිහෙකුට හිත හදා ගන්න බැරුව ආනන්දවලු. අනිත් එක අපි වගේ නේ සෝවාන්ලා හිටපු පුද්ගලෙක්. නිලජ්ජයි අපේ ජීවිතේ. සෝවාන් වෙලා කියන්නේ පළවෙනි අධියර. පළවෙනි අධියරේ සෝවාන් වෙලා ඉන්නවා කියලා කියන්නේ සිත හැදිච්ච මිනිස්සෙක් නේ. සිත හදාගත්ත මිනිස්සෙක් නේ නේද? මට හිතෙන්නේ එහෙමයි මගේ හැඟීමේ හැටියට. සිත හැදිච්ච මිනිස්සෙක් සෝවාන් වෙනවා කියලා කියන්නේ. ජීවිතය ගැන ගැඹුරින් අවබෝධ කරගත හැකි චරිතයක් බවට පත් වෙනවා සෝවාන් තලය කියලා කියන්නේ. ආනන්ද හාමුදුරන්ට වාවා ගන්න බැරි වුණානේ මේ වෙන්වීම නේද? ඔබට ඉතින් වෙන්වීම වාවා ගන්න බෑ කියන එක තව සාධාරණයි නේ. මටත් විතරම අඬන්න දැන්. අඬන්න එපා කෙනෙක් මිය ගියාම ගැළපෙන්නේ නැහැ බෞද්ධයෝ හැටියට. මනෝවිද්‍යාත්මක ගැළපෙන්නේ. බටහිර අධ්‍යාපනයේ අනුව නම් ගැළපෙයි. මනෝවිද්‍යාත්මක ජීවියෙකුගේ වෙන්වීම සිතට තදින් බලපානවලු අයින් වෙන වෙලාවේ. මට ඒ විද්‍යාඥයෝ ඔක්කොම ඉන්නේ උතන.
බලන්නකොනේ ජීවියාගේ වෙන්වීම වෙන් වෙලා යන වෙලාවේ මවෝපියා හෝ හඬනවනම් නිරුද්ධ වූ ජීවියාගේ සිතට වාවා ගන්න කයක් නැති සිතට වාවා ගන්න බැරිලු. මොකද කරන්නේ? නැවතත් ආපස්සට හැරෙනවා. එතකොට ජීවියාගේ සිතට පහළ වෙච්ච සිතුවිල්ල මත යන්න දෙනවද? ජීවියාගේ සිතුවිල්ල වෙනස් කර නැවත ගෘහය ඇතුළට සම්බන්ධ කරගන්නවද? ඔබ තීරණය කරන බෞද්ධයෝ හැටියට. මම නම් කියන්නේ නැති වෙච්ච ජීවියාට යන්නම අරින්න ඕනේ කියලා. යන්නම දෙන්න අඩන්න බෑ කවදාක. කය අයින් වුණා, සිත අයින් වුණා. කය සිතෙන් අයින් වුණාට සිත දිගු ගමනක් යනවා. කය පුලුස්සයි කටුවන ගිහිල්ලා. සිත ඔබට පුලුස්සන්න පුළුවන්ද? දෙන්නක උත්තරයක් බලන්න. ඔබට සිත පුච්චන්න බෑ, මට සිත පුච්චන්න බෑ. පුච්චන්න බෑ සිතක් කයක් බදාගෙන. සිතක් නැති කයක් බදාගෙන කොච්චර සංසාරේ ඔබ අප අඬනවා ඇද්දනේ. ඔබත් එහෙම මමත් එහෙම මමත් අඬනවා ඔබත් අඬනවා. මගේ ආමරේ කියලා මම වටේදී වලගාවට ගිහලා වැටුණා දෙහි නැතුව. අත්තලාම දැන් 25ක් විතර වේමවස වලගාවල. මම තාමත් ජීවත් වෙනවා. ඒතර අම්මට කරන්නේ මහාමුදුරෝ අඬා ගිහලා පීඩාව. පුතාට කරන්නේ අම්මා තාත්තා අඬා පීඩාව. අම්මා තාත්තා යනකොට දරුවා අඬා යනවා කියන්නේ දරුවන්ට දරුවෝ කරන්නේ අම්මා තාත්තට පීඩාවක්. එහෙම කරන්නේ කොහොමද? බෞද්ධයෝ කියන්නේ හැදිච්ච පිරිසක්. බෞද්ධයෝ කියන්නේ ධර්මයෙන් පෝෂණය වෙච්ච පිරිසක්. ඒ නිසා වෙනදී ආනන්ද ආදර කෝ කියලා අහනවා බුදුහාමර අන්න උළුවැස්ස බදාගෙන අඬනවා. ඔබත් අඬන්නේ දිලි? මම නම් අඬන්නේ. උළුවැස්ස බදාගෙන. උළුවැස්සේ කනුව බදාගෙන අඬනවා. ආනන්ද ආදර එක් කරගෙන ඇත්ත දාන එහෙමයි ස්වාමීනි වාවා ගන්න බැරි වුණා. ඔබටත් එහෙම වෙන්නේ නැදිනේ. ස්වාමීනි මට වාවා ගන්න බැරි වුණා. ඒ කියන්නේ මම හිත හදාගත්තේ නෑනේ. ගුරුවරයෙක් මට නෑනේ. ගුරුවරයෙක් නැති පාඩුවටයි මම හැඬුවේ. ඔබ වහන්සේ ඉදියා නම් මගේ හිත හදනවනේ. ඒ නිසා හැඬුවේ කියලා උත්තරයක් දෙන්න. බලන්නකෝ බින්නදනේ. බුදුහාමුදුරුවෝ කියනවා උදයට පිපෙන මල හවසට පර වෙනවා. මේ ලෙස සියලු ඇති වෙන දේ නැති වෙනවා. බුදුන් දාසිතම ඒ බව මා පවසනවා. හෙඬුවට ආනන්ද කළ හැකි වේද කම මොනවා. බලන්නකෝ වෙන්නේ උදේට පිපෙන මල අවසර කරගෙන ජීවිතෙත් එහෙමයි අනිත්‍යයි. හිතන්න පොඩ්ඩක් පොළොව පාවිච්චි කරලා ඔය අයියලා වගේ හිටියට. ඔය ලොක්ක බක්ක වෙලා වගේ හිටියට ඔක්කොටම ඉතින් උලම් බැස්සා මේක තමයි වෙන්නේ. උදේට මල පිපෙනවා අවසර පාර වෙනවා ජීවිතෙත් එහෙමයි. හැඬුවට මේකට කරන්න වෙදකමක් නැහැ. බෞද්ධයෙක් කළ යුත්තේ මොකද්ද? දන් ටිකක් දෙන්න හිමිනමකට, පින් ටිකක් දෙන්න මැරිච් එකාට. ඒකයි මැරිච් එක සුවපත් කරගන්න සත්පුරුෂය හැටියට ඔබට කළ හැකි යුතුයකම්. ඒ නිසා ඔබට වඩා කරුණ මාදික් කිරීම සඳහා බලාපොරොත්තු මේ කරුණ ටික ඔබේ ජීවිතේට වැදගත් වෙයි කියලා මා හිතනවා. tempat කරගෙන වස්ත්‍රය මහා සංඝරත්නයට පූජා කරන්න. හතර අරගෙන වරක් සාදු කියලා නමෝ තස්ස කියන්නේ. නමෝ තස්ස කියන්නේ හයියෙන් කියන ආමුරන්ට නමෝ තස්ස භගවතු
ඉමං මතකවත්තං බික්ඛු සංඝස්ස දේම ඉමං මතකවත්තං බික්ඛු සංඝස්ස දේම ඉමං මතකවත්තං බික්ඛු සංඝස්ස දේම සාදු අනිච්චා වත සංඛාරා පාද පූජි කරන්නේ කියලා නිරුද්ධං තේ සංරූප සුඛෝ අනිච්චා වත උපාද වය ධම් උපජ්ජිත්වා නිරුත්තේ සංෝප අනිච්චාවත සං උපාදවය උපජ්ජිත්වා නිරුද්ධං තේ සංෝප සුඛෝස්තත දානයයි සීලයයි භාවනාවයි කියන තුනක් ලෞතර සසුනේ සඳහන් වෙන පින්කම් තුනක් බෞද්ධයන්ගේ පින්කම්නේ ඒ තුනක් සිද්ධ කරගත්ත කාගෙන්දු සඳරුවන් මුල් කරගෙන එතන මේ සිදු කරගත්ත පින් කාගෙන්දු සඳරුවන් නැමැති ජීවියාගේ ප්‍රාණකාරයා අනුමෝදන් වේවා මෙවන් අකල් වලට සංසාර දීවත්පත් නොවේවා සාදු දැන් වක්කල පින් දෙන්න ඉදම් මේ යාති නම් හෝතු කියලා හයියෙන් කියන්න ඉදම් මේ යාති නම් හෝතු සුඛිතා යතාවාරිවා පුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් පේතා ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti තුචයතෝ නිබ්බාන සාදු කියන්නේ සාදු මොකද්ද කවිඳුගේ තාත්තේ නම කිව්වේ කුසුම්සිරි මහත්මයාගේ සම්බන්ධතාවය මත වැලිගම ප්‍රදේශයේ ඉඳලා ගරු ආම්දුරන් වහන්සේ නමක් ශෝකයේ දුක බෙදා හදා ගැනීම පිණිස මේ වෙලාවේ සහභාගී වෙලා තිබෙනවා උන්වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා එවාගේම සිරි දුමින්දාරාමාදිවාසී ගරු කටුදු ලොකු ආම්දුරන් වහන්සේ එවාගේම බින්තැන්න ජලාසගම ධම්මදීපා විහාරස්ථානයේ ගරු විහාරාධිපති එල්පීටීයේ සුජාත පඬිත ආම්දුරන් වහන්සේ එවාගේම කටුවන බින්තැන්න ඇත්තොළුව සේනාසනේ සේනාසනාධිපති ගරු ලොකු ආම්දුරන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. උන්වහන්සේලා ගෞරවයෙන් මා පිළිගන්න ඔබ වෙනුවෙන් ඔබත් පිළිගන්න සාදුකාරයක් දීලා පළවෙනි අනුශාසනාව ඒ මියගිය කවිඳුගේ පියාගේ ඥාය සම්බන්ධතාවය මත වැඩම කළ ගරු ආම්දුරන් වහන්සේටත් දෙවැනි අනුශාසනාව සුජාත පොඩි ආම්දුරන් වහන්සේටත් තුන්වෙනි අනුශාසනාව ඉත්තගුරුගොඩ ලොකු ආම්දුරන් වහන්සේටත් අවස්ථාව සලසා දෙයි. කෙටියෙන් කරන්න කියලා මතක්. ඔරුසාදනෝදයක් පවත්වන්න. චින්තිතම්පි විනාශති අචින්තිතම්පි භවති මූලාසනේ වැඩ සිටින ගෞරවනීය ඒ ලොකුහාරන් වහන්සේ මේ නිග්‍රෝධාරාම විහාරස්ථානයේ යෝගිම තුමින්දරාම විහාරස්ථානයේ ඇතුළු කොට ඇති අවටි විහාරස්ථානවල වැඩම කරන්නට යෙදුන අති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශෝකාකූල බෞද්ධ පින්වත්නි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඒ හදිසිය අභව ප්‍රාප්ත වන්නට යෙදුන සඳරුවන් තරුණ පුතණුවන් වෙනුවෙන් අවසන් ගර්භම මන් දක්වලා
ඒ පැන් වඩලා පින් අනුමෝදන් කරන්නට යෙදුණා. බලාපොරොත්තු රහිත දෙයක් සිද්ධ වුණේ. බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ධ වුණේ. මේ තාත්තවත් අම්මවත් සහෝදර මහත්මයාවත් ඒ වගේම මේ පුංචි අම්මා ඇතුළු ඒ ගුරු මහත්මියක් අනිකුත් ඒ උගත් අදෝ මේ ඥාතිතු තුන් ඉන්නවා. මේ කිසිවෙක් නොපැතු නොසිතූ දෙයක් තමයි මේ මොහොතේදී සිද්ධ වන්නට යෙදුනේ. මේක තමයි ජීවිතයේ හැටි. අපි හිතන දෙයක් නෙවෙයි වෙන්නේ, නොසිතන දේවල් තමයි මේ ලෝකේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිමිති කරගෙන මට අපේ මේ මාත රෝහලේ වැඩ කරන අපේ ඒ නිලධාරි මහත්මියක් මේ මට දුරකථනයෙන් කතා කළ මේ කාරණය පිළිබඳව මතක් කරා. මාත් පුදුමයටපත් වුණා මේ අවස්ථාවේදී දහසකුත් වැඩ කටයුතු තිබුණත් මේ අවස්ථාවට සහභාගී වෙන්න ඕන කියලා අදහස ඇති වෙලා තමයි අපි වැලිගම ප්‍රදේශයේ ඉඳලා මේ ස්ථානයට පැමිණෙන්න යෙදුනේ. තවත් කීප දෙනෙක් සමග. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා කුසුමසිරි මහත්මයා දෙනගම ප්‍රදේශයේ වැදගත් පෞලික ජන්මලාභය ලැබුණා. අපි කියන්නේ ජයන්ත මහත්මයා කියලා. එතකොට එතුමා මේ ප්‍රදේශයේ මහත්මයා සමග අතිනතගෙන මේ කිරම කරමැටිය කියන ප්‍රදේශයට ඇවිල්ලා මෙතන නිවසක් හදාගෙන තමන්ගේ ජීවන ගමන ආරම්භ කරා. එහෙම ආරම්භ කරලා මේ දරුවන් දෙදෙනෙක් මේ සමාජයට දායාද කරලා දුන්නා. ඒ දරුවෝ දෙදෙනාට හොඳට ඉගෙනුවා. ඒ කුසුමසිරි මහත්මයා අවබෝධයක් තිබෙන තරුණ මහත්මයෙක්. ඒ කියන්නේ අපේ තාත්තගේ අක්කගේ පුතාගේ පුතා. මේ යනවා බැලුවෙන් පස්සේ මමත් ඉගෙන ගත්තා. මමත් ඉස්කෝලේ සේවය කරා. පිරෝඩේ සේවය කරා. මම මේ ලොබෝදා විශ්‍රාම ගත්තේ ඒ අපේ අධ්‍යාපන කටයුතු වලට අපේ මේ කුසුමසිරි මහත්මයාගේ ආදරණීය ප්‍රියතමන් අපේ ඥාති සහෝදරයා පුදුම විදිහට උදව් කරලා තිබෙනවා මට. ඉතින් අපේ ඥාතිත්වය අනිවාර්යයෙන් පවතිනවා. දෙනගම ප්‍රදේශයේ විශාල ඥාති පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙලා තිබෙනවා. අපි දැක්කයින් පස්සේ අත්තරම කියලා මේ අවස්ථාව පුදුම සාගත අවස්ථාවක්. මේ ලබන මේ 4 වෙනිදා වැඩ බාර ගන්න නියමිතව තිබුණේ සඳරුවන් තරුණ පුතණුවන්. අවුරුදු 27ක් ආයු වළඳලා මේ කවුරුත් බලාපොරොත්තු නැති මොහොතකදී ජීවිතය හරදාලා ගියා. මේක තමයි කේදවාචක. ලබන 4 වෙනිදා වැඩ බාර ගන්න හිටියේ. එතකොට මේකේ අපි සිතන්න ඕන ගොඩක් කාරණා තිබෙනවා. අපි ඉන්න ප්‍රදේශයේ තරුණ නිලධාරීතුමියා බෞද්ධ චිකිත්සකවරියක් මේ බෞද්ධ හදිසියේ මිය පරලෝ ගියා. රටම දන්නා. ඒකට ඒත් මේ යගේ එක සිද්ධි. ඊට ඒ වගේම තවත් මේ කාරණා මේව තවත් ආරංචිුණා මේ ජීවිතේදා. ඒ වගේම අර සුලි ගුණාට වෙවිලා ඒකේ ඇතුණු වර්ෂාවනිසා නායකයලා මහ විශාල පිරිසක් බලන සිංහලියෝ. සිංහල මිනිස්සු. ඒත් එක්කම දැන් ඊයේ උදේ වෙනකොට භක්ති ගීතයක් කියන නිලුම්ම කඩන්න පාරුවකින් වැවට ගියපු ළමයි 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ම මැරුණා. ඒ ගීලා. ඒ සිංහල ළමයි. මේක අපේ රට ජාතිය ආගම කියන කාරණය අපිට සිහිපත් වෙනවා. අනාගතයේ බාර ගන්න හිටපු දක්ෂ නිලධාරි මහත්මයෙක් තමයි මේ සියලු දෙනා හැරදාලා පරලෝක ජීවිතයක දුන්නේ. ඒකයි කේදවාචක. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා දරුවෙක් හදන වඩන අවස්ථාවේදී මේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙනවා කියම විෂයානුබද්ධ දැනුම නෙවෙයි. මේ ළමයට ගුණ ධර්මයක් තියෙනවා. යමක් ඇති වුණාන් පස්සේ දරා ගැනීමේ ශක්තියක් තිබෙන්න ඕන. ඒ ආවේගශීලී තත්ත්වයන්ටපත් වුණාන් පස්සේදී කර කියා ගන්න දෙයක් නොතේරෙනවා. වැටෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී කොමුණ තීරණයක් ගන්නවාද කියලා තමවවත් දන්නේ. අන්න ඒකයි ඒ නිසා අද වර්තමාන කාලය වෙන විට මේක බහුල වෙලා තිබෙනවා. මේක බහුල වෙලා තිබෙනවා. ෆෝන් එකෙන් ගේම් එකක් ගහලා බෞද්ධවස් තරුණ ළමයි ඒ ට්‍රැකියාවක් කරන කෙනෙක් ඒත් මැරිලා සියදිවි හානි කරගෙන විශාල වශයෙන් ණය වෙලා පරාද වෙලා වෙන තත්ත්වයකට රට. මේක තමයි තත්ත්වය. ඉතින් තීරුම් ගත යුතු වෙනවා. මේක සරල නෑ. මේක ආනේ පුංචි දෙයක් නෙවෙයි. මේක මුස්ලිම් අයටත් නෙවෙයි, දෙමළයත් නෙවෙයි, කතෝලිකයත් නෙවෙයි, සිංහල බෞද්ධයෝ. ඒක තමයි මේ අද රටේ තියෙන හැබෑ තත්ත්වය. ඒ නිසා වෙනත් සාමාන්‍ය විශ්වාසයක් තිබෙනවා. තවරුදු 1000ක් විතර යනකොට මේ මිනිස්යාගේ ආවිස අවුරුදු 12ට 15ට වගේ සීමාවකට. දැන් වයස ගිහින් අවුරුදු 62යි.
කාන්තා පාසෙ චුට්ටක් වැඩි පිරිමි පාසයත් අඩුයි. 69ක් වගේ පූර්ණ ආයුෂ දැන් ගණන් බලලා තියෙන්නේ. පිරිමි කෙනෙක්ගේ 71ක් තමයි කාන්තාවගේ ආයුෂ සම්පත්. අපිට වෙන අති විශාල පිරිසක් මේ භූමියේ ඉන්නවා. ඒ විශාල පිරිස. එතකොට මේ විශාල පිරිස අතර තමන් සමග සේවයට නිරත වෙන්න හිටපු සහෝදර හෙද නිලධාරිනී මාත්මීවරුන් විශාල පිරිසක්. සතුටින් සන්තෝෂයෙන් හිතවත්කමින් විනෝදයෙන් විහිළුවෙන් ඒ වැඩ බාරගෙන සේවය කරන එකට හිටපු මේ මහත්මීන් අද අතරම බලාගත්තුද බලාගෙන ඉන්නවා. මේ මොකද සිද්ධ වුනේ කියලා. ඒ තරුණ පුතේ ලස්සන හැඩකාර පුතේ ඉතින් අනාගතෙ තිබෙද පුතේ රටට වැඩ කරන්න හිටපු පුතේ විජාතියට අහිමි. විජාතියට අහිමි. ඒ නිසා වෛද්‍යවරයෙකුට පමණක් නොදෙවෙනි තනතුරක් තමයි හෙද නිලධාරියක් කියන්නේ. එදා නයිටින්ගේල් අර යුද්ධයෙන් අනාථ වෙච්ච අසරණ වෙච්ච දුවා ලැබුව අය ශාලාවක හිටියා. දිවා රැ පානක් අරගෙන ශාලාව වටේ ගිහිල්ලා අර හමුදා නිලධාරීන්ට සේවය කරා. ඒක තමයි අද දියුරුම් දෙන්නේ. ඒ නයිටින්ගේල් දියුරුම දෙන්නේ මේ යැත්තෝ. එතකොට විශේෂයෙන්ම අදත් එහෙම තමයි. අදත් ඒ ටිකම තමයි. අපි දන්නවා රෝගියෙක් රෝහලකට ගෙනිච්චන් පස්සේ මේ දෙනුන්දාරි මාත්මීවරුන් මොනතරම් වෙහසක් ගන්නවද? මොනතරම් ධෛර්යයක් ගන්නවද? කොච්චර ලෙඩ පණිනවද? ඒ එකක් ගණන් ගන්න. කරුණාව දයාමයිත්‍ය පුරුදු කළ. ඒක තමයි පුහුණුවේදී ලබා දෙන්නේ. ඒකත් එක තමයි සේවය කරන බණ. ඒ වගේ පුතෙක් තමයි. එහෙම පුහුණුවක් ලැබු පුතෙක් තමයි මේ ජාතියටයි. ඒ නිසා පින්නත් තේරුම් ගත යුතු වෙනවා. එදා අම්මාගේ දෙතනේ කිරි උරාබන වෙලා අවස්ථාවේදී මේ දරුවා මේ කුඩා දරු සඳරුවා අම්මා දිහා බලනවා. අම්මාගේ ඇස් දෙක දිහා බලනවා. අම්මත් බලනවා දරුවගේ ඇස් දෙක දිහා. දරුවා මොනවද? වන පුදුම දෙයක්. දරුවා කිරි උරාබනවා. දරුවා බලනවා අම්මගේ ඇස් දෙක දිහා මූණ දිහා. අම්මත් බලනවා දරුවගේ මූණ දිහා. එදා එහෙම වුණා. අර ගව දෙනකින් කිරි දොවන්නට යන මිනිස්සයාට කිරි නැහැ. ගව දෙනකින් කිරි එන්නේ නැහැ. ඔකට කියනවා කිරි හංගලයි. හංගන්නේ මොකටද? එයාගේ පැටියට පොවන්න. අපේ පැටවුන්ට බොන්න නෙවෙයි. එයාගේ පැටියට පොවන්න කිරි හංගනවා එළද. මාතෘත්වය කියන්නේ ඉවරයි. මාතෘත්වය කියන්නේ ඉවරයි. ඒ සාමිනී මාතාවට මේ අම්මට දැඩි වේදනාවක් තිබෙනවා. කුසම සීල මහත්තයන් දැඩි වේදනාවක් තිබෙනවා. ඒ මොකද තමන්ගේ දැස වගේ හදාගත් දරුවෝ දෙන්න ඒක පුතෙක් මෙතන ඉන්නවා. අනාගතේ බාර ගන්න හිටියේ. එක්තමාන්ලගේ කරපටින් යන්න හිටියේ දෙමාපියෝ. අද තමන්ගේ අස්පනා පිටම මහා ඛේද වාචිකයට ලක් වුණා. ඉතින් ඒ නිසා තීරුම් ගත යුතු වෙනවා. ඊතුමාගේ ආයු සම්පත්තිය දිවරුණා. ආයු සම්පත්තිය තිබුණා ජීවත් වෙන්න කර්ම ශක්තිය හරස් වුණා. ඒ නිසා මේ පින්න සංසාරය ආපු දේවලු තිබෙනවා මේවට. එනිසා නමුත් විශේෂයෙන්ම තීරුම් ගත යුතු වෙනවා. මේ ප්‍රශ්න වලට ආවේග වලට මේ මුහුණ දෙන්න හැටි තීරුම් ගැනීම අනිවාර්යම අවශ්‍යයි. දහම් පාසලකට යවන්න තර. උච්ච ගන්න. අර කෑනු කෙනෙක් කියලා මේ ඉවිරිදා දේශනයක් පැවැත්තුවා ඒ ගමේ. කිය මොකද්ද? මේ മന്ത്രിවරයෙක්ද කවුද කෑනු කෙනෙක්? මාත කිව්වේ දහම් පාසල යන්න ඕනේ නේද? මගේ ළමයි තුමා දහම් පාසලට යවන්නේ නැහැ කිව්වා. සාය පුරුෂයට සලකන්න ඕනේ නැහැ කිව්වා. එයාගේ අහන්න ඕනේ නැහැ කිව්වා. මොකටද? පර්සිකෙන් සල්ලි ගන්න. පර්සිකෙන් සල්ලි ගන්න අහන්න ඕනේ නැහැ කිව්වා. එයාත් එක්ක මිනිහෙක් කෝකේ දරින්නේ. මාත් භාර්යාවත් එහෙම කිව්වා. මේ වගේ දේශන කරගෙන. විනාඩි 10ක් ගත වුණා කික් කරන්න සභාවේ. චේරම කිව්වා. ඒ වගේ අවාසනාවකට වගේ මේක ඒත් කරගෙන බැරි කතාවේ මිනිස්සයා ජීමයක් දිනනවා මේ සමාජ. ඒ නිසා තීරුම් ගත යුතු වෙනවා. පුණාති ආද මේ රට එදා ඈත අතීතයේ මේ ප්‍රධානී පුසන් පොයි සමරුවේ මේ ප්‍රධාන පුසන් පොයි සමරුවේ. එතකොට අර දරුවෝ ටික භක්තියස කියන්න තමයි නෙළුමල් නෙලන්න ගියේ ගඟට මේ වැවට. එතකොට මේ පුසන් පොයි කියන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරා. වැඩම කරගෙන අනුදුරුව මේක ධර්මදීපය බවටපත් වුණා. ඉතින් එදා මෙදාතුරු විශාල පිරිසක් විදේශීන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ලංකාවට ඇවිල්ලා තිබෙන 1505 පෘතුගීසි ආවා. 896 ලන්දේසින් ආවා. ඊට පස්සේ ඉංග්‍රීසින් ආවා. ඇවිල්ලා ඒගොල්ලෝ ටික ටික අල්ලගත්තා.
මුළු මුලින්ම ලංකාව අල්ලගත්තා. ඒත් එදා සිංහලයන්ගේ වැරද්දම නිසා තමයි. මේ රට පාව දුන්නේ එදා. 1815 පෙබරවාරි 2 වෙනිදා. වාතු 2 වෙනිදා. මේ මානුවර පත්තිරුපුවේදී. ඉතින් එහෙම දෙයක් වුණා. නමුත් එදා හිටපු සිංහලයෝ දෙවන පෑතිස්ස මහරජතුමා, දුටුගැමුණු මහරජතුමා, බලගම්බා, පණ්ඩුකාභය, පණ්ඩුවස්දේ, මුට සීවාදී මහා රජවරු ඉදි කරන ලද ඒ නිර්මාණ තමයි අපි අද බලන්නේ, දකින්නේ. විදේශින් ඇවිල්ලා බලන්නෙත් ඒවා. අලුත් මේ නූතන නිෂ්පාදන නූතන දේවල් ඉදි කිරීම බලන්න සුද්ධුයි නේ මෙහෙට. ඒ ඕන තරම් ඉරටවල තියෙනවා. ඒ සමේ බෞද්ධ මේ රැක ගන්න. බෞද්ධ කම රැක ගන්න. බෞද්ධ රට රැක ගන්න. අපේ වගකීමක් තියෙනවා. හැම කෙනෙක්ගේම. මේ නිසා හදන වටන දූදරුවන් යහ මාර්ගයකට ගමන් කරන්නට අම්මට සලකන, තාත්තට සලකන, ඥාතිවරයාට සලකන, අම්මා තාත්තා අඳුරන, හාමුදුරුවෝ අඳුරන. බුදුහාමුදුරුවෝ දාන්න කියලා තේරෙන්නේ. පිරිසක් දිවෙන්නේ. දාම් පාසලට යන්න අවශ්‍ය නැහැ. චුට්ටක් ලොකු වෙනකොටම අම්මා කියන දේ අහන්නෙත් නැහැ, තාත්තා කියන දේ අහන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඕන හැටියට ෆෝන් එකක් අතර දෙන හුරතලේට මේක මොබයිල් ඉන්නවා. චූටි ළමයා අවුරුදු 3-4 දන්නවා. ඒ සියලුම මේ ක්‍රියාව ඒ කරන ඒ කටයුතු ඔක්කොම දන්නවා. ඉතින් ඒ නිසා චුට්ට තේරුම් ගැනීම අවශ්‍යයි මේ වගේ අවස්ථාවක. අද මේ අවස්ථාවට අපි දෙනගම අපේ ආනන්ද මහත්තයා පැමිණලා ඉන්නවා. මුළු පවුල් වල සියලුම ඥාතිරු ටික පැමිණලා ඉන්නවා. දැන් අපේ මේ කුසුම්සිරි මහත්මයා වෙනුවෙන්, එම නෝනා මහත්මිය වෙනුවෙන්, පුත්‍ර මාතෘ දෙපළ වෙනුවෙන්, සාගර මහත්මයා වෙනුවෙන් සහ මාතරෝලේ වැඩ කරන අපේ දියණිය වෙනුවෙන්, අනිකුත් දූදරුවන් වෙනුවෙන් ඒ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගීලා තිබෙනවා. ඉතින් එහෙමනම් මේ අවස්ථාවේ තවදුරටත් තමන්ගේ දිනදෙනට කඳුළුකට කුරුරා වැටෙනවා. තමන්ගේ මහපොට ඇඟිලිත් එක මතට දරුවගෙන සිහිපත් වන විට නමුත් ධර්මයට හැලේ ධර්මානුකූලව හිතලා බලලා ඔක තමයි ලෝකය. මේක මීට වඩා තවත් මීට වඩා ඉච්ඡා භංගයටපත් වෙන අවස්ථා මේ ලංකාවේ ඕන තරම් තිබෙනවා. හිත හදාගෙන කරන් දෙයක් නැහැ නේ. මොනව කරන්නේ? වෙන්න තිබුණු දේ සිද්ධ වෙන්නේ සිද්ධ වුණා. ඉතින් සිද්ධ වෙන්න දෙයක් නෙවෙයි. නමුත් ඒ දේ සිද්ධ වුණානේ. දැන් ඉතින් ධන අපින සිද්ධ කරලා පුණ්‍ය අනුමෝදනා කිරීම කොහොමයි කළ යුතුවන්නේ, කළ හැකිවන්නේ. එවනම් කුසුම්සිරි මහත්මයාණන් මේ මහත්මියනි ඒ ආකාරයට විහාරස්ථාන ගිහිල්ලා ඒ ආගමික වත් පිළිවෙල සිද්ධ කරලා මේ ඒ එතුමා අපි ආදරණීය පුතුණා සිහිපත් කරලා එතුමාට පුණ්‍ය අනුමෝදනා කිරීම තාමත් වටිනවා. ඒ දේ තමයි කළ යුතු වන්නේ. එවනම් අපි මේ මොහොතේදී විශේෂයෙන්ම අද මේ විශාල පිරිසක් ඉරෝහල වලින් පැමිණලා ඉන්නවා. ඥාති තුන්සාර පිරිසක් පැමිණලා ඉන්නවා. අපි වෙලගියම් ප්‍රතිසෙන පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. එමනම් දැන් අදහස් කරගන්න ආගමික වත් පිළිවෙල සිද්ධ කළා. ගරුතර මහා සංඝරත්නය දියාවට ඇරිලා මේ මතක වස්තුවක් පූජා කළා. මේ ත්‍රිකාල වර්ධි අෂ්ටාර බුද්ධල මහා සංඝරත්නයට තිසරණ පංචශීලී සමාදන් වෙලා සීලම ආකාරයෙන් කරගෙන ලබනා වූ උදාාරතුන් වාසනාන්ත පින ඒ ආදරණීය පුතුණන් ලැබේවා. පරලෝ ජීවිතය වාසනාන්ත කරගෙන ඉත්තා අවසන බුදුන් දැක නිවන් දකිත්වා කියලා හයියෙන් සාදුනාදයක් පවත්වනවා. තෙන ලංකාවේ ද්විතීය සංඝනායක අවසරයි අති පූජනීය අති වන්දනීය නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයන් අවසරයි ශෝකාකූල පින්වතුනි, මේ පින්වතුන්ගේ ආදරණීය පුතුණුවන් සහෝදර ඥාතිවරය හිතවතා මිය පරලෝ ගොස් ශෝකයට දුකටපත් වෙලා ඉන්න අවස්ථාව ලෞතර බුදුරජාණන් වහන්සේ නාසයාදීමේ ගන්නා අරමුණු අදින් පස්සේ ඔයත්තන්ට නැවත ලැබෙන්නේ නැහැ. පුතේ කියලා කතා කරන්න, අම්මේ කියලා තමන්ගේ කනට ඇහෙන ඒ සුවඳ ස්පර්ශය නැති වෙන හින්දා අදින් පස්සේ ඔයත්තන්ගේ හිතට දුකක්, ශෝකයක්, කනස්සල්ලක් ඇති වෙනවා. හැබැයි ලෞතර බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ වාසය කරන කාලේ ඔයත් දන්නවා අපේ විශාකා මහෝපාසිකාව කියන්නේ සෝවාන් ඵලයේ අවුරුදු 7දී පිහිටපු කාන්තාවක්. දරුවන් 20 දෙනෙක් වදපු අම්මා කෙනෙක්. මේ කාන්තාව තරුණ අවදියේදී තමන්ගේ එක දරුවෙක් මියපල්ලෝ ගිහිල්ලා අවසාන කටයුතු සිද්ධ කළා. අපේ ලෞතර බුදුහාමුදුරුවෝ බැහැ දකින්නට කොහොම දුකටපත් වෙලා හඳුළු පෙරුණු දැසින් තමයි බුදුහාමුදුරුවෝ බෑ දකින්නේ. මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ අහනවා
පින්වත් විශාඛාවනි වෙනදා වාගේ බොහොම සතුටින් නෙමෙයි අද ඔබ ඉන්නේ බොහොම දුකට ශෝකයටපත් වෙලා. අන්නේ වෙලාවේදී මේ විශාඛාව කියන භාග්‍යවතුන් වහන්සේ අද මගේ දරුවෝ 20 දෙනාගෙන් එක දරුවෙක් නැති වුණා. එතුමාගේ අවසන් කටයුතු කළා බොහොම දුකින් තමයි අද මං ජීවත් වෙන්නේ. අන්නේ වෙලාවේදී බුදුහාඳුරු දේශනා කරන හොඳයි විශාඛාවනි මේ රටේ ඉන්න සියලුම දරුවන් ඔබේ දරුවෝ විදිහට මං ලබා දුන්නොත් ඔබ සතුටු වෙනවා. අන්නේ වෙලාවේදී මේ අම්මා කියනවා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ මං එක දරුවයි නැතුනේ මේ රටේ ඉන්න ඔක්කොම දරුවෝ මගේ දරුවෝ වෙනවා නම් ඊට වැඩිය සම්පතක් කොහෙද? අන්නේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ නැවත සිහිපත් කරන හොඳයි පින්වත් විශාඛාවනි ඔබ ඔය දරුවන් 20ක් ඉඳලා එක දරුවෙක් නැති වුණාට පස්සේ ඔච්චර දුකටපත් වුණා නම් මේ රටේ ඉන්න දරුවෝ ප්‍රමාණය මෙච්චරක් මෙපමණක් කියලා නිම කරන්න බෑ. එතකොට ඔබතුමියට මුළු ජීවිත කාලයේම ඉන්නේ වෙන්නේ දුකට ශෝකයටපත් වෙලා. එක් අවස්ථාවකදී බුදුහාඳුරු දේශනා කරන බණ කියන මම බණ අහන ඔබ අපි හැම කෙනාම මේ සංසාරයේ ගත කරන කාලවලදී අපේ අම්මාවරු තාත්තාවරු දූ දරුවෝ සහෝදර සහෝදරියෝ නැති වුණාට පස්සේ දුකටපත් වෙලා අඬලා අපේ ඇත්තකින් වැටිච්ච කඳුළු එකතු කරොත් මේ සතර මහා සාගරයට වඩා වැඩි කිය. එතකොට තව කෙනෙක් අහිමි වීමේ දුකට ශෝකයටපත් වෙච්ච අවස්ථාව මෙච්චරක් මෙපමණක් කියලා නිම කරන්න බෑ. එහෙමනම් බුදුහාඳුරු දේශනා කරන්නේ මෙන්න මේ දුකින් අත මිදෙන්න නම් අපි මරණය කියන ධර්මතාවය දුරු කරන්නට ඕනේ. හැබැයි මරණය දුරු කරන්නට නම් මිය ගියාට පස්සේ අනිච්චාවත සංඛාරා කිව්වාට නැත්නම් උතුම් නිවනින් සැනසේවා කිව්වාට විතරක් බෑ. අපි හැම කෙනාම කාමක්ඛය මරණය, කර්මය අවසන් වීමෙන් මැරෙනවා. උභයක්ඛය මරණය, ඊට පස්සේ ආයුක්ඛය මරණය, ආයුෂය ගෙවී යාම, මරණ හතරක් ගැන මේ පෘථග්ජනෝ අපි හැම කෙනා ගැනම බුදුහාමුදුරු දේශනා කරනවා. මෙන්න මේ මරණ හතරෙන් මිය යන්නේ නැතුව උපච්ඡේදක මරණය නැත්නම් සමච්ඡේදක මරණයකින් මිය යන්න උත්සාහ කරන්නට ඕන. සමච්ඡේදක මරණයක් කියලා බුදුහාඳුරෝ අදහස් කරන්නේ දේශනා කරන්නේ මේ සසර කතරෙන් ඈතර වීම. යම් කිසි කෙනෙක් මේ සසර කතරෙන් ඈතර වෙනවාද අන්නේ කෙනා නැවත මිය යන්නේ නැහැ. ඒකට හේතුව තමයි සංසාර කතරෙන් ඈතර වෙන්නේ ඔබද මමද ඒ කවුරු වුණත් නැවත උප්පත්තියක් ලබන්නේ නැහැ. හරියට පහනක් නිමුණා වාගේ සංසාරයෙන් ඈතර වෙනවා. ඒ හින්දා මේ මරණය කියන ධර්මතාවය තුලදී අපි අවබෝධ කරගන්නට ඕනේ. මටත් ඔබටත් හැම කෙනාටම පොදුයි නේ. ලෞතර බුදුහාමුදුරු දේශනා කරනවා නචේක ගාමස්ත නචේක නිගමස්ත නචේක කුලස්ත ජාතිස්සවාපන සබ්බත්ත ලෝකස්ත සදේවකස්ත ඒත දේව ධම්මං යදිදං අනිච්චතා නචේක ගාමස්ත මේ කරමැටිය වල්ගම් මුල්ල පුවක්ගස්සාරාදී මේ එක ගමකට වූ වියෝවක් නෙමෙයි මේ මරණ ධර්මතාවය. නචේක නිගමස්ස මේ ගම් කිහිපයක් එකතු වෙලා හැදෙන නියම් ගමකට පොදු ධර්මතාවයක්. නචේක කුලස්ස මේ නිවසට නැත්තම් ඔය ඇත්තන්ගේ පවුලට පමණක් පුරුමු ධර්මතාවයක් නෙමෙයි. ජාතිස්සවා පන මේ ජාතියට සිංහල ජාතියට රටට ගෝත්‍රයට පමණක් පුරුමුවක් නෙමෙයි. සබ්බත් ලෝකස්ස සදේවකස්ස යම් කිසි කෙනෙක් මේ ලෝකේ සතර අපාය මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6 බ්‍රහ්ම ලෝක 20 කියන මේ 31 තලයේ යම් කිසි කෙනෙක් පහළ වෙනවාද ඉපදෙනවාද අන්නේ හැම කෙනාටම පොදු ධර්මතාවයක්. ඒත දේව ධම්මං යදිදං අනිච්චතා ඒ අනිත්‍ය කියන ධර්මතාවය ත්‍රිසංගත සත්‍යයේ සිට දෙවි බඹුන් මිනිසුන් දක්වා හැම කෙනාටම පොදු ධර්මතාවයක් විදිහටයි අපේ ලෞතුරු බුදුහාමුදුරු දේශනා කරන්නේ. එතකොට ඒ හැම කෙනාටම පොදු නිත්‍ය වූ ධර්මතාවයට තමයි ඔයත්න්ගේ ආදරණීය පුතුණුවන්ටත් උරුම වෙන්නේ. වෙනසකට තියෙන්නේ ඒ ඇත්තෝ අපිට කලින් මිය පල්ලෝ ගියා. අම්මයි තාත්තයි ඉද්දි නන්දලා මාමලා ආච්චිලා පියලා සහෝදරයෝ ඉද්දි එතුමා මිය පල්ලෝ ගියා.
හැබැයි හැමෝටම පොදුයි මේ බණ කියන මටත් බණ අහන ඔබටත් කවදා හරි මේ යන්න වෙනවා. කාලයයි විදිහයි තැනයි වෙනස් වෙන්න පුළුවන්. ඒකාන්තයෙන් ඉපදෙන්නේ යම් කෙනෙක්ද ඒ හැම කෙනාටම මිය පරලොවත් යන්න වෙනවා කියලයි ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට ඉදුනේ හින්දා අපිට අවබෝධ කරගන්න ඉගෙන ගන්න තියෙන්නේ සබ්බ පාපස්සා කරනම් පුළුවන් විදිහට තමන්ගේ වෙන අකුසල කර්මයන් දුරු කරගන්න. කුසලස්ස උපසම්පදා පෑන් වීදුරුවද තව කෙනෙකුට දෙන්න පුළුවන්. අන්න එහෙම කළා පින් රැස් කරගන්න. සචිත්ත පරියෝදපණං සිත දමනය කරගන්න. ඒතම් බුද්ධාන සාසනං ඒක තමයි සියලුම බුදුවරයාණන් වහන්සේලාගේ අනුශාසනාව වෙන්න කියලායි ධර්මයේ සඳහන් වෙන්නේ. එහෙමනම් වඩා දික් කරන්නේ නැහැ ධර්ම දේශනාව. හැම කෙනාටම පොදු ධර්මතාවයට පත් වෙලා ඉන්න තමන්ගේ ආදරණීය පුතුණුවන්ට, සහෝදරයාට, ඥාතිවරයාට, හිතවතාට ඔබ සියලු දෙනා මහා සංඝරත්නයේ වඩම්මවාගෙන ඇවිදින්න මතක වස්ත්‍ර දැහැත් බෙහෙත් ගිලම්පසාදී පූජා කරලා කෙටියෙන් නමුත් ධර්මයේ ශ්‍රවණය කළ රැස් කරගත්තා වූ පින් තමන්ගේ ආදරණීය පුතුණුවන්ට, සහෝදරයාට, ඥාතිවරයාට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන එතුමා දුක් ඇති තැනක ඉපදලා ඇතනම් ඒ දුකින් අත මිදේවා. සැපයටපත් වේවා. සැපයක සිටිනවා නම් ඒ සැප සම්පත් වඩාත් වර්ධනය කරගනිත්වා. සැපෙන් සැපයටපත් වේවා. අවසානයේ දුකත් සැපත් දෙකම අනිත්‍ය බැවින් එතුමා ප්‍රාර්ථනා කරපු උතුම් බෝධියකින් නිවි සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. ගෞරවනීය මූලාසන වැඩ සිටින ඒ නිග්‍රෝධාරාම ගරු කටයුතු අපගේ නායක මහාහිමිපාණන් වහන්සේගෙන් දෙපා නැමෙද අවසරයි. වැඩමවා වදාළ මහා සංඝරුවන්ගෙන් අවසරයි. ශෝකාකූල ඒ පවුලේ ආදරණීය පියාණන්, ඒ මෑණියන් ඇතුළු පවුලේ සියලුම ඥාති සහෝදර සහෝදරීනි, ඒ වගේම ශෝකාකූල බෞද්ධ පින්වත්නි, අද ඔබලා නොසිතු මොහොතක ඒ අපත් හිතුවේ නැති වෙලාවක මේ ආදරණීය පුතණුවන් අපගෙන් සදහටම වෙන් වෙන මොහොත. මේ වෙලාවේ අපිට සිහි කරගන්න තියෙන්නේ මගේ පින්වත්නි කරන්න කිසිම දෙයක් නැහැ. අපිට හිත හදා ගැනීම පමණයි. හැබැයි මෙහෙම කිව්වට පුළුවන්ද? බෑ. අපි බණ කිව්වට ඔබලගේ හිත හැදෙන්නේ නැහැ. එහෙනම් මෙව නැතුණු ඒ ආදරණීය පුතණුවනුත් ඒ හෙද වෛද්‍ය ඒ විද්‍යාවට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඒක ඇසුරු කරගෙන ඒ රැකියාවක නිරත වෙන කෙනෙක්. දැන් ඔබලා ප්‍රතිකාර කරන්නේ කාටද? ඒ ප්‍රතිකාර කරන්නේ මේ ලෙඩ වෙන ශරීරයට, කැඩෙන බින්දෙන ශරීරයට. ඔබලට හදිසි අනතුරක් හරි වෙලා ඒ හෙද නිලධාරීන් ගාවට ගියොත් අන්න ඔබලා ප්‍රතිකාරයක් කරලා මේ ශරීරය සුවපත් කරනවා. හැබැයි මගේ පින්වත්නි මතක තියාගන්න ඕන අපි මේ ලෝකේ මොන ජීවිත ගත කරත් අපිට නියම ප්‍රතිකාරය කරේ අපේ මනස සුවපත් කරන්න ඔබලට පුළුවන් කමක් නැහැ. එහෙනම් කය සුවපත් කරાવી. හැබැයි ඒකත් ස්ථිර නැහැ. ඉතින් එහෙමනම් අන්න නියමම ශල්‍ය කර්මය කරේ මනස සුවපත් කරන එකම ලෝකේ වෛද්‍යවරයයි පහළ වුණේ. ඒ තමයි මගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ. එහෙමනම් අපි මතක තියාගන්න ඕන මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඇත්ත ඔබලට මේ පමණ කාලයක්, මේ අවුරුදු 27ක් පමණ කාලයක් ඒ ඔබලාත් සමග පවුලෙන් මම දන්න පමණ විදියට මේ පුතා ඒ ගමේ වුණත් වැඩි දෙනෙක් මහා ලොකු සමාජයක් නරක විදියට ඇසුරු කරපු කෙනෙක් නෙමෙයි. තමන්ගේ වැඩ කටයුතු කරගෙන දෙමාපියන්ටත් බොහොම කීකරුව ඒ ගුණ සම්පන්න විදියට ඒ ජීවිතයක් ගත කරපු පුතණුවෙක්. කාටවත් වරදක් මොකුත් නැහැ. තමන්ගේ අවශ්‍යතාවයකට විතරක් එළියට ගිහිල්ලා ඒ විදියට රැකියාවට ගිහිල්ලා අනිත් දෙමාපියන් එක්ක සහයෝගයෙන් මේ ගෙදර නිවසේ ජීවත් වුණා. හැබැයි අපි මොන ජීවිත ගත කරත් මගේ පින්වත්නි අපි මතක තියාගන්න ඕන
ආදරණීය අම්මේ ඔබල පුතාට දෙන්න පුළුවන් අවවාද අනුශාසනා දුන්නා. කැම බීම ආදිය ඇඳුම් ආදී සංග්‍රහයන් කරලා පොඩි කාලේ ඉඳලා ආදරෙන් හදා වඩා ගත්තා. හැබැයි ඒ කොහොම හදා වඩා ගත්තත් මතක තියාගන්න ඕන අපිට කෙනෙකුට ආයුෂ දෙන්න බෑ. එහෙනම් ඔබලා මේ වෙලාවේ ශෝකයෙන් හඬා වෙලපෙනව තමයි. හැබැයි ධර්මානුකූලව අපිට හිතන්න එක පාරට හිත හදාගන්න බැරි වුණා ටික ටික හරි අපි හිත පුරුදු කරන්න ඕන. නැත්තම් අපිට මේකට විසඳුමක් නැහැ. අපිට කොහෙන්වත් විසඳුමක් නැහැ. එහෙනම් මතක තියාගන්න ඕන මගේ පින්වත්නි මෙන්න මේ වෙලාවේ වැඩිපුර අනුශාසනා කරන කාල වේලාවකුත් මට ඉතිරි වෙලා නැහැ. නමුත් මෙන්න මේ වෙලාවේ ඔබලා යාළුවෝ බොහෝමයක් මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පුතාගේ හෙද විද්‍යාලයේ ඇසුරු කරපු එකට ඉගෙනීම් කටයුතු කරපු එකට යාළුවෝ වශයෙන් හිටපු අය තමයි මේ ඉන්නේ. ඉතින් බොහෝම තරුණ වයසේ ඉන්න අය. හැබැයි ඔබලා මේ පුතාට බොහෝම යාළුවෝ ඉඳලා තියෙනවා. දැන් ඔය යාළුවන්ගේ මොන ජීවිත එකට ගත කරත් මෙන්න මේ සඳරුවන් පුතණුවන් අද අන්තිම ගමන යනකොට යාළුවෝ 4 දෙනෙක් ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු මේ කවුද මේ 4 දෙනා. දැන් මේ අන්තිම පණ යන මොහොතේ මේ පුතා කතා කරලා ඇහුවොත් යාළුවේ උඹ මම පොඩි කාලේ ඉඳලා ඇසුරු කරා. ඔබත් එක්ක ජීවත් වුණා කෑව බෙව්වා. උඹ එනවද මාත් එක්ක යන්න? උඹ මගේ යාළුවනේ එනවද? නෑ පළවෙනි යාළුව කියනවා බෑ. මට නම් මෙතනින් එහාට ඔබත් එක්ක එන්න බෑ. මම මෙතනින් නවතිනවා. කවුද මේ පළවෙනි යාළුවා? අනේ එයා තමයි ස්ථාවර නියෝග, ස්ථාවර නිදාන. එහෙමනම් අන්න ස්ථාවර නිදාන මෙන්න මේ ගේ දොර වතපිටි ඉඩකඩ ඒව කොහෙවත් යන්නේ නැහනේ. හැබැයි ජීවත් වෙලා ඉන්නකම් අපි ඒව ඇතුලේ ජීවත් වෙනවා. අපේ කියලා ඒව නඩත්තු කරගන්නවා. හැබැයි මේ කිසි දෙයක් අද මේ පුතණුවන් සමග යන්න එන්නේ නැහැ. ඒව මෙතනින්ම නවතිනවා. මේ නිවසෙන් මිනිහ ඉස්සපු ගමන් පළවෙනි යාළුවා නවතිනවා. හොඳයි දෙවෙනි යාළුවේ මං ඔබවත් ඇසුරු කරා මෙච්චර කාලයක්. දැන් මම මැරෙන්න යන අන්තිම මොහොත. ඔබ එනවද මාත් එක්ක යන්න? ඔව් මම එන්නම්. හැබැයි මම එන්නේ කනත් එක්ක ගේට්ටුව ළඟට විතරයි. මමත් එතනින් නවතිනවා. අනේ යාට අපි කියනවා ජංගම නිදාන. කවුද දෙවෙනි යාළුවා? අන මේ පුතාගේ පැලඳි රත්තරන් බඩු තියේ නම් එක වටිනා තියේ නම් මිල මුදල් තියේ නම් ඒවත් එතනින් එහාට ගෙනියන්නේ අපි ඒවත් නවත්ත ගන්නවා. අපි ඒවත් අර ගන්නවා. හොඳයි තුන්වෙනි යාළුවා. අර තුන්වෙනි යාළුවෙන් අහනවා ඔබ එනවද මාත් එක්ක යන්න? මම දැන් මැරෙන්න යන අන්තිම මොහොත. ඔබත් එන්න ඕන මාත් එක්ක යන්න. මමත් එන්නම්. හැබැයි ගේට්ටුව ළඟට විතරක් නෙවෙයි මම එනවා වලගාවට. අනුගාමික නිදාන. කවුද? ඔන්න යාළුවෝ ටික. දැන් ඔයාලා මේ පුතණුවන් මම හිතන්නේ සඳරුවන් නේද? ඔය සඳරුවන් පුතණුවන් ඔයාලා ඇසුරු කරන්නේ නැති, එකට කන්න බොන්නේ නැති, එකට hina වෙන්නේ නැති, දුක සැප බෙදා ගන්න නැති. මොන විදියට ඔයාලත් එක්ක සඳරුවන් හිටියත් මොන යාළුකම් තිබ්බත් ඔයාලා යනවද ආදාහනාගාරෙන් එහාට? නෑ. එහෙනම් එතනින් එහාට යන්න පුළුවන් කමක් නෑ. අන්න ඒ යාළුවත් එතනින් නවතිනවා. එහෙනම් තුන්වෙනි යාළුවත් ආදාහනාගාර දොරකට ගාවින් නවතිනවා. සඳරුවන් විතරක් ඇතුළට යනවා. හොඳ හතරවෙනි යාළුවා. හතරවෙනි යාළුවෙන් අහනවා යාළුවේ ඔබ මොකද කියන්නේ? ඔබත් මම මෙච්චර කාලයක් ඉන්නකම් එකට ඇසුරු නිසුරු කරා. මමත් එක්ක ජීවත් වුණා. ඔබ එනවද යන්න? ඔව් මම නම් එනවා. මම ඔබත් එක්ක වල දානවා නම් වලටත් පයින්නවා. එතනින් එහාටත් යන්න එනවා. මම පුච්චනවා නම් අන්න එතෙන්ටත් මම පිච්චෙන්න උනත් ඔබත් එක්ක එනවා. හැබැයි මම එතනින් එහාටත් ඔබත් එක්ක යනවා. කවුද මේ හතරවෙනි යාළුවා? අන්න එයා හොඳ යාළුවෙක් නේ. කවුද? හැබැයි මගේ යාළුවේ මම එනවා මෙන්න මේ පොට්ටෙනි දෙකත් අරගෙන තමයි මම එන්නේ. මොකද්ද මේ පොට්ටෙනි දෙක? අන්න පිනපව. අන්න පිනපවත් කරගත්ත පිනපවත් විතරක් අපිත් එක්ක යන්නම යනවා. අපි යන තැනකට යනවා. එහෙනම් අපි හොඳ දේවල් කරගත්තා නම් අන්න අපිට හොඳ ජීවිතේ සැප විපාක ලැබෙනවා. යම් කම්මං කරිස්සාමි කල්යාණංවා. හොඳ දෙයක් කරා නම් අපේ හිවණැල්ල වගේ පසුපසින් ඇවිල්ලා අපිට හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. සැප විපාක ලබා දෙනවා. පාපකම්වා තස්ස ඡායාදෝ භවිස්සාමීති. අන්න අපි ඒක නරක දෙයක් නම් අනුගුණා පසුපස එන කරත්තය හා සමානව අපි පසුපසින් ඇවිල්ලා අපිට නරක විපාක ලබා දෙනවා. මගේ පින්නත්ටි මේ දහමට ඔබල කැමති වුණත් අකමැති වුණත්
මේ දහම දැනගත්තත් නොදැනගත්තත් ජීවිතේ යථාර්ථය ඒකයි. මේ කර්මය කර්මඵලයේ නඩු විසඳන දවසට ඔබලට උත්තර නැහැ, සාක්ෂි නැහැ. Tamanට දඬුවම විතරයි ලැබෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඕන මගේ පින්වත්නි, අපිත් මේ පෙර සංසාරේ ගෙන ආපු පින්පව් දෙකක් පුරුදු කරගෙන ආවේ. එහෙනම් ඒකත් පින හෝ පව ගෙවෙන තප්පරයක්, දවසක්, මොහොතක්, මාසයක්, අවුරුද්දක් පාසා ගෙවෙමින් පවතිනවා. හැබැයි මේ ගෙවෙන පිනට හා සමානව අපේ අතින් පින්දම් වෙන්නේ නැත්නම්, අපි පින් කරගන්න නැත්නම්, හොඳයි අපිට සල්ලි තියෙනවා, අපිට යාන වාහන තියෙනවා, ඉඩකඩම් තියෙනවා කියලා එක එක අපි මාන්නක්කාර ලෝක හදා ගන්නවා. එහෙනම් ඒව හදාගෙන ඉවරලා අපි ඒවත් එක්ක ජීවත් වෙනවා. ඒව කොහොම වුණත් මතක තියාගන්න, පෙර සංසාරේ කරපු පිනට තමයි, සැපයට තමයි ඒව ලැබිලා තියෙන්නේ. එහෙනම් ඒකත් අනිත්‍ය වෙලා ගියාට අපිට ඵල නොදීපු අකුසල් මතුවෙන්න තියෙනවා. එහෙනම් අන්න ඒව මතු වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? තමන්ගේ ඵලයට, නිලයට, මාන්නක් කාරකම් වලට, නිලමත් කාරකම් වලට කාටවත් බේර ගන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු ඉන්නව නොමරෙන ගානට. එක එක දේවල් තියාගෙන ඒ විස්තිරයි කියලා සල්ලි ටිකක් වැඩිපුර තිබ්බොත් ඒවයි මාන්නයක් හදා ගන්නවා. ඉරිසියාව, වෛර, ක්‍රෝධ වලින් අද මිනිස්සු බොහොමයක් ජීවත් වෙනවා. ඇයි මේ? මොනව බෙදා ගන්නද? මොනව අරන් යන්නද? පින්නත් කතා කරන මගෙත් අහගෙන ඉන්න ඔබලාගෙත් මේ කෙලෙස් 1500ක් තිබෙනවා. ඒක එක එක වෙලාවල් වලට මතුවෙනවා. මේක හාමුදුරුවරුන්ටයි කියලා නෑ. මේක ගිහියන්ටයි කියලා නෑ. හැමෝම කෙලෙස් සහිත ලෝකෙක අඩුපාඩුකම් තියෙන, අඩුපාඩුකම් නිවා ගන්න යන ගමනක් තමයි අපි මේ ගත කරන්නේ. එහෙනම් මතක තියාගන්න, මේ ගත කරන කෙටි ජීවිතය මගේ පින්වත්නි, මෙන්න මේ මැරෙන මොහොතේ අපි කවුරුත් අසරණ වෙනවා. එහෙනම් මේ අසරණ වෙන්න කලින් කරපු පිනක්වත් අපිට මතක් වෙන්න තියෙනවා නම් අන්න ඒ දේ අපිට අරගෙන යන්න පුළුවන්. මෙන්න මේකට මම පොඩි කතාවක් කියලා මම කතාව අවසන් කරන්නම්. මගේ පින්වත්නි ඉන්නවා එක දවසක් එක කලාමැදිරියෙක් පියාඹගෙන යනවා. පියාඹගෙන යනකොට අන්න මූව කන්න තලගොයෙක් පස්සෙන් එලෝගෙන එනවා. එලෝගෙන ඇවිල්ලා කොහොම හරි බිත්තියක් ළඟට කොටු කරගත්තා. දැන් කලාමැදිරිය දන්නෝ මැරෙන්නයි යන්නේ කියලා. එතෙන්දී අහනවා මගේ යාළුවේ, හරි මට දැන් බේරෙන්න විදියක් නැහැ, ඔබ මාව මරන්නනේ හදන්නේ. හරි මම මරපන්, කමක් නැහැ. මාව කෑවත් කමක් නැහැ. හැබැයි මගේ අහන්න මට ප්‍රශ්න දෙකක් තියෙනවා. මට ඒකට උත්තර දීපන්. ඊට පස්සේ ඔබ මාව කාපන්. මොකද්ද? අහනවා ඔබ මං කන සතෙක්ද? මගේ මසට උඹ ආසයිද? මොන පිස්සුද? උඹ වගේ මේ පොඩි උන් කන්නේ මම කන්නේ ලොකු සත්තු කල්ලන් කන්නේ. එහෙනම් උඹ මට කල්ල වැඩක් නැහැ. හරි මම කන සතෙක් නෙවෙයි. එහෙමනම් ඔබ එතකොට ඇයි මාව කන්නේ? එහෙනම් මාත් එක්ක තරහක් තියනවද? අපෝ නෑ. උඹත් එක්ක මට පොඩි තරහක්. උඹ මේ පොඩි සතෙක්. එහෙනම් මමත් එක්ක තරහකුත් නැත්තම් මම කන જાතිය සතෙකුත් නෙවෙයි නම් ඇයි උඹ මාව මරන්නේ? මට උඹව තිලිසෙනව බලන් ඉන්න බෑ. අන්න උඹේ ලයිට් එකක් තියෙනවනේ, තිලිසෙනව බලන් ඉන්න බෑ. අන්න බලන්න. ඌට එතකොට ඌට වැඩකුත් නැහැ, ඌට මසට වැඩකුත් නැහැ. එහෙනම් ඌත් එක තරහකුත් නැහැ. හැබැයි කෙනෙක් පිළිසෙනවා, තියුණු වෙනවා බලන් ඉන්නකොට. නැත්ද අපේ යවට මේ වගේ මිනිස්සු ජීවත් වෙන්න ඇවිල්ලා තියෙන පොඩි කාලයකට කෙනෙක් තියුණු වෙනකොට, කෙනෙක් මොනවා හරි හොඳින් සැපෙන් ජීවත් වෙනකොට මේක දරා ගන්න බෑ. ඇයි කෙනෙක් සැප විඳිනවා නම් හිතන්න මගේ පින්වත්නි, එයා සසර කරපු පිනට ලැබිච්ච සැප විපාකේ. එයාට විඳින්න අරින්න. හරි. එහෙනම් මට අඩු උනේ ඇයි? අන්න මට අඩු උනේ මම මනුස්ස ජීවිතයට පින් කරගත්තට මම එයා තරම් දානමාන ආදී දීලා නැහැ, දන් දීලා නැහැ. සසරේ අඩුවෙන් දන් දුන්නා නම් අඩුවෙන් ලැබෙනවා, වැඩියෙන් දන් දුන්නා නම් වැඩියෙන් ලැබෙනවා. එහෙනම් මගේ පින්වත්නි, අනුන්ගේ සැපයට ඉරිසියා කරලා, වෛර කරලා, අනුන් ගමනක් යනකොට කකුලෙන් ඇදෙන මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඉරිසියාව, වෛරය, කුහකකම. මෙන්න මේව මිනිස්සු තුල තියෙනවා. කවුරුත් දිනු වෙලා දකින්න කැමති නැහැ. මට මේ ළඟදී මම පොඩි කතාවක් තියෙනවා, මේක කියලත් බෑ නොකියත් බෑ. ඒක හාමුදුරු කෙනෙක්ගේ කතාවට අහුම්කම් දුන්නා. දිනු වෙච්ච ටිකක් හාමුදුරු කෙනෙක් ආධ්‍යාත්මයේ මේ ගිහි ජීවිත සැප විඳලා මහාන වෙලා ඔක්කොම කල්ලි වෙලලා මේ ඇඟේ තියෙන කෑලිත් හන් දුන්නා. දන් දීලා ඉන්නකොට ඒක ආරණ්‍යයකට ගියා. ආරණ්‍යයකට ගිහිල්ලා පොඩි නවාතැනක් ගත්තා. ඒ ආරණ්‍යයෙන් විසක් හම්බ වෙනවා හාමුදුරුවන්ගේ ඇඟට. ඇයි පුහකකම, ඉරිසියාව, ඒ හාමුදුරුවෝ කියන බණට ආස වෙලා මිනිස්සු එනවා. ඒක බලාගෙන ඉන්න බෑ. බලන්න. ගත මහාන කරන්න පුළුවන්, හිත මහාන කරාමේ නැතු වුණාම කරගන්න පව් විපාක. එහෙනම් ගිහි වෙන ඔබලා පංචශීලයක් විතර රකින්න ඔබලා පව් කරගත්තොත් පොඩි ප්‍රමාණයක් පව් සිද්ධ වෙනවා. ඊට වඩා මේ සිවුරු තරාගෙන ඉන්න හාමුදුරුවරු පව් කරගත්තොත් යන්නේ කොහාටද?
යන්නේ ඔයාලට වඩා පල්ලෙහා අඩියකට යනවා. ඒවට බණ කතා බොහොමයක් තියෙනවා. මේ මාධ්‍යයෙන් මට ඊයේ පෙරේද හම්බෙච්ච කතාවක් නිසා මම මතක් කරේ. ඉතින් එහෙනම් මතක තියාගන්න ඕනේ මේ පාරත් අපිට හිත හදාගන්න ලැබුණු මේ අන්තිම ආත්ම භාවය. තව දවස් කීපයයි අපිට මේ පොළොවේ පය ගහලා ඉන්න තියෙන්නේ. එහෙනම් මේ සඳරුවන් පුතනෝනොත් අද මෙතනින් යනකොට මතක තියාගන්න මගේ ආදරණීය අම්මේ ඔබගේ කුසට ආවේ මේ తాවකාලික බැඳීමක් පමණයි. පෙර සංසාරෙත් මේ පුතා ඔබට ස්වාමියා වෙලා මුණ ගැහුණා. බිරිඳ වෙලා මුණ ගැහුණා. දරුවෙක් වෙලා මුණ ගැහුණා. එහෙනම් ඒ ඔක්කොම ඉවරයි. මේ සංසාරේ අපිට මුණ නොගෙනිස් නැති පුරා කොහොඹියෙක්වත් නැහැ. එහෙනම් මේ తాවකාලික බැඳීමක අපි හිත හදා ගන්න ඕනේ. මේ තරුණ ජීවිත මේ හෙද විද්‍යාලයේ මේ ඇසුරු නිසුරු කරන යහළුවා ඔබලා තරුණ ජීවිත නම් මතක තියාගන්න. ඔබලත් එක එක කායික මානසික පීඩා ආදියන්ගෙන් ඉන්නවා. ඔබලා කොහෙන්ද හොයන්නේ මේකට විසඳුම? මේ තරුණ ජීවිතය ඊයේ පෙරේදත් මේ තැන් වල අනුතුරු වෙලා හදිසි අනුතුරු වෙලා මිය ගියා. මේක හරි ඛේද වාචකයක්. එහෙනම් මතක තියාගන්න මේ ඔබලා මේ මාධ්‍යයකට අබ්බැහි වෙනකොට මතක තියාගන්න ඕන මගේ පින්වත්නි මේ සමාජ මාධ්‍ය ඇසුරු කරද්දී ඔය ෆෝන් ඒව නියම කොඩි විනයක් වෙලා තියෙනවා. එහෙනම් ඒවයින් හොඳ දේත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. ඒව තෝරා බේරාගෙන ඔබගේ ජීවිතයට ගන්න. ඉතින් ඒවෙන් නරකට ගිහිල්ලා ජීවිතේ නැති කරගත්ත කතාවක් තියෙනවා කියන්න තරම් වෙලාවක් නැහැ. එහෙනම් මතක තියාගන්න මේ දුක කියන එක අපිට අද ඊයේ ලැබිච්ච දෙයක් නෙමෙයි. මේ දුකයි කියන එකෙන් සදහටම අවසන් වෙන්න ඕන නම් ඔබලට දුකක් ඇති වෙන්න පුළුවන්. දවසක් මගේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා එක බමුණෙක් අහනවා මේ ප්‍රශ්නය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ පුතා අඩු වයසෙන් මිය යනවා මොකද්ද මේකට හේතුව කියලා. එහෙනම් පින්වත් බඹුණ ඔබ මොකද්ද රස්සාවට කරන්නේ? මම මල් කඩල විකුණන එක. හොඳයි ඔබ කඩන්නේ ඉස්සරහම විලට වැස්සම මොන මල්ද? ලස්සනට පිපිච්ච ලස්සන මල් මම කඩා ගන්නවා. හොඳයි. එවනුවට අනේ මල් වර්ග ඉවර වුණාට පස්සේ පිපෙන්න කිට්ටු පොහොට්ටු ටික කඩා ගන්නවා. හොඳයි. ඊටත් පස්සේ භාග්‍යවතුන් වහන්සේ මම ඊළඟ දවසෙත් හොඳ ඒවා පිපුණම තමයි හොඳ මලක් තමයි මං කඩාගන්නේ. එයි එතන තියෙනවනේ පෙති හැලිච්ච, තැලිච්ච පොඩි වෙච්ච හොඳට පිපිච්ච තියෙනවනේ. ඒව කඩන්නේ නැත්තේ ඇයි? නෑ මම ඒව කඩලා වැඩක් නෑ. ඒව විකුණ ගන්න බෑ. එහෙනම් මතක තියාගන්න මේ සඳරුවන් පුතනෝනුත් අඩු වයසින් ගියේ ඇයි? හොඳ කයට මේ ලෝකෙ ජීවිත නෑ. නරක කරන අනුන්ට ඉරිසියා වෛර ක්‍රෝධ කරන අනුන්ගේ ඉඩකඩම් අල්ලගන්න අනුන්ට තණ්හාව කරන අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න නිന്ദා අපහාස කරන මිනිස්සුන්ට ආයුෂ වැඩි. අවුරුදු 80 90 අර කරවල වේලන්න වගේ නේ. වේලි මිනිස්සු ඉන්නවනේ. අපහාස කරනව නෙවෙයි. නමුත් එහෙමත් ඇයි එහෙම ජීවිත අන්න යාට පව් කරගන්න ජීවිතේ සසරෙන් පින් කරගෙන නිවන් දකින්න ලැබුණු ආත්මභාවය හිත වරද්දගත්ත නිසා තණ්හාව නිසා අන්න ආපහු පව් කරගන්න මායя උදව් කරනවා. එයාලට ආයුෂ වැඩි. එහෙනම් හොඳ මල් තමයි ඉස්සර වෙලා නැලන්නේ. එහෙනම් දිව්‍ය ලෝක වලටත් ඇඳවගන්නේ. දිව්‍ය ලෝකවල පුරප්පාඩු ඇති වුණාම කතා කරන්නේ නරක අයට නෙමෙයි. එහෙනම් හොඳ සත්ගුණවත් අයට. එහෙනම් මේ සඳරුවන් දන්නා පමණින් හොඳ ජීවිතයක් ධාර්මික ජීවිතයක් ගත කරපු පුතණුවෙක්. එහෙනම් එයාගේ කාලය අවසන් අපිට ආයුෂ දෙන්න බෑ. එහෙනම් අපි මතක තියාගන්න ඕන මගේ පින්වත්නි. එහෙනම් සඳරුවන් පුතණුවන් මේ වෙන් වෙලා යන අවසාන මොහොතේ ඔබගේ හිත නිවි සංස ගන්න මෙන්න මේ උතුම් බුදු වදන පමණමයි අපිට ඉතිරි වී ඇත්තේ. එහෙනම් දහම් අධ්‍යාපනයක් ලබා ගන්න මේ තරුණ මේ ආදරණීය මේ මහත් නෝනලා ටික කවදක හරි කසාද බඳී ඔබලා දරුවෙක් බිහි කරයි. ළමයා කවදාවත් මේ තරංගකාරී අධ්‍යාපන ක්‍රමයට හුරු කරන්න එපා. යන්න අරින්න අම්මලාට යන විදියට පහේ ශිෂ්‍යත්වයේ කරපින්නගෙන අම්මලා ලොකු පීඩාවක ඉන්නවා. ඔතන ඉඳලා ළමයාට දෙන්න ಗುಣධර්ම, දහම් පාසලට යවන්න, දහම් අධ්‍යාපනය ලබලා දෙන්න. තරංගකාරී මෝස්තර ලෝකයකට ගන්න එපා. ඔබලා නොකා නොබී දරුවෝ වෙනුවෙන් නිදි මරාගෙන දුක් විඳලා හැදුවත් ඔබලා බලාපොරොත්තු වෙන සැනසීමක් නම් මේ දරුවන්ගෙන් ලැබෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න මම කතා කරේ මේ සමාජ ගැටලුවක් ගැන, මේ නැතුණු කෙනා ගැන නෙමෙයි. එහෙමනම් ඔබලත් අන්න ඒ වගේ ජීවිතේට මොන දේ කරත් සැනසීමක් නැහැ. අද ඔබලගෙන් සතුටින් ඉන්නවද කියලා ඇහුවොත් සතුටින් ඉන්නේ නෑ. ඔබලා ගිනිගෙන ඉන්නේ ප්‍රශ්න ලෝකෙක. එහෙනම් මේ හදාගත්ත ලෝකය මායාවක් මගේ පින්නත්නි. මේකෙන් පිදෙන්න අන්න සදහටම මිදෙන්න තමයි මගේ බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ. ඔබලා කොමන ජීවිත ගත කරත් මගේ පින්නත්නි, ඔබලා මාලිකාවක නිදාගත්තත්, ඔබලා රත්තරන් තැටියක බත් කෑවත්, මොන සලුපිලි ඇඳත්, මොන යාන වාහන පාවිච්චි කරත් මැරෙන අපි මැරෙනවා. ලෙඩ වෙනවෙන අපි ලෙඩ වෙනවාමයි. වයසට යන අපි ජරාවටපත් වෙන අපි ජරාවටපත් වෙන. මේකට විසඳුමක් නැහැ. එහෙනම් දේවල් පරිහරණය කරන්න ජීවිතේ සතුටින් ඉන්න. හැබැයි දවසක අපි මේවා අතහැරෙනවා.
අපෙන් අතහැරෙනවා කියලා දැනගෙන මේ වැසිරු කරන්න. එහෙනම් හොඳයි සපයි කියලා මගේය කියලා තේ බදා ගන්න කලින් 3-4 පාරක් නෙවෙයි 100 වතාවක් හරි තේරුම් අරගෙන කල්පනා කරලා මේ බැඳීම ලං කරගන්න. ජීවිතේ බැඳීම් වැඩි වෙන තරමටම දුක වැඩි. එහෙනම් බැඳීම් වලින් දුරස් වෙන තරමට හිත සැහැල්ලුයි සතුටින් ඉන්න පුළුවන්. එහෙම කිව්වට බෑ. ටික ටික පුරුදු කරන්න. භාවිතා බහුලී කතා. හොඳයි එහෙමනම් කාල වේලාවත් ගත වෙන නිසා අවසාන වශයෙන් හිතාගන්න. ඔබලා මේ ශ්‍රී සද්ධර්මයකට සවන් දීලා ධම්මදානං සබ්බදානං ජිනාතේ කියලා උතුම් පුදුවදනට අනුව ධර්ම ශ්‍රවණයෙන් භාවනාමය කුසලයක් රැස් කරගත්තා. එහෙමනම් ඔබලා මහා සංඝරුවන වඩා හිඳවලා යාසන පූජා කළේ වගේම ඒ පෑන් ගිලම්පස පූජා කළා මේ රැස් කරගත්තා වූ සීලෝම ආමිෂ ප්‍රතිපත්ති සීලෝම කුසලයන්ොත් දින දෙකකට කලින් මිය පරලෝකියා වූ සඳරුවන් පුතණුවන්ට අනුමෝදන් කරමි අනුමෝදම්ම වේවා. දුක් ඇති ස්ථානයක සිටින දුකින් අත මිදලා සැපයකට පැමිණලා සැපෙන් සැපෙන් පැමිණලා මෙවැනි අකල් මරණයකට නොයි ජීවිතේ දුක සැපත් නැති උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සදහටම නිවි සැනසේවා උතුම් නිවනින්ම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පුණ්‍ය ආනුමෝදනා කරනවා. හොඳයි හැම දිනාටම තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි. ඥාතිත මිත්‍රාදීන් අසල්වැසියන් සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම හම්බන්තොට හෙද විදුහලේ මගේ කාර්ය මණ්ඩලය ඒ වගේම ආදරණීය සිස්ටර්දරියන්ගේ අවසරයි. ඉතින් මේ ෂෝකයට පත්වෙච්ච අවස්ථාවේ මම වැඩි වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක පවුලේ අයට ඥාතිත මිත්‍රාදීන්ට කනගාටුදායක අවස්ථාවක් වගේම හම්බන්තොට හෙද විදුහලේ අපි සැමට ඉතාමත් කනගාටුදායක අවස්ථාවක්. මේ සඳරුවන් දරුවා අපේ 2021 හෙද සිසු කණ්ඩායමේ දැනට අවුරුදු 1කමාරක් පුහුණුව ලැබලා ඒ විභාගවල සාර්ථකව මුහුණ දීලා මේ සෙනසුරාදා ඒ සේවයට කැපවීමේ උළෙලෙදී දියුරුම් දීලා හෙද නිලධාරියෙක් විදිහට සේවයට කැප වෙන්න සූදානමින් හිටිය දරුවෙක්. ඒ සඳහා අවශ්‍ය සියලු දේවල් මේ වෙනකොට සූදානම් කරගෙන ඒ පුහුණු වීමේ කටයුතු කරමින් තමයි හිටියේ. මම දන්නවා දෙමව්පියත් බොහොම සතුටින් ඒ අවස්ථාවට සෙනසුරාදා දවසේ සහභාගී වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඇති. ඉතින් අපි කවුරුත් නොහිතුව විදිහට බොහොම අවාසනාවන්ත විදිහට ඔහු අපෙන් සමුගෙන ගියා. ඇත්තටම හොඳ දරුවෙක් මේ වගේ මානසිකත්වයක් එයාගේ හිත ඇතුළේ තිබුණා කියන එක මෙතන ඉන්න මේ එයාගේ යාළුවෝ මේ කාටවත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ විදිහට අපේ කාර්ය මණ්ඩලයේ කාටවත් එහෙම සැක හිතන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ අන්තිම දවස වෙනකන් අන්තිම මොහොත දක්වාම මේ හැමෝම එක්කදී බොහොම hina වෙලා කටයුතු කරලා හිටියා. ඒ වගේම කියන්න ඕන අපිට ඔබතුමා සඳහන් කළා වගේ මේ හෙද විදුහලේ ගත්තොත් අපිට වැඩිපුර ඉන්නේ සිසු හෙද දියණියක්. සිසු හෙද පුතණුවන් අපිට ඉන්නේ බොහොම කීප දෙනෙක්. අපිට මොන වැඩක් තිබුණත් ඒ තැනදී පෙරමුණ අරගෙන ඒ වැඩේට බැහැලා කරට අරගෙන වැඩ කරපු දරුවෙක් මේ. ඉතින් අපිට හිතා ගන්නවත් බෑ මේ වගේ මානසිකත්වයක් එයාගේ හිත ඇතුලේ තිබුණද කියන එක. ඒ වගේම අපි දන්නවා ඒ වගේ සිතුවිලි හිතට ආවොත් අපිට වෛද්‍ය විද්‍යාවත් එක්ක ඒ තත්වලින් මුදාගෙන ඒවට පිළියම් කරලා ඒ වගේ තත්වලින් ඒ වගේ සිතුවිලි තියෙන අයගේ ජීවිත බේර ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ එයාගේ හිත ඇතුලේ මේ වගේ සිතුවිල්ලක් තිබුණා කියන එක මේ එකට හිටිය යාළුවන්ටවත් ආචාර්ය මණ්ඩලයෙන් අපි කාටවත්වත් එහෙම ඒ තත්ත්වය හඳුනා ගන්න පුළුවන් වුණේ නැහැ. එයාගේ සිතුවිලි එයා කාටවත් නිරාවරණය කළේ නැහැ. ඒ වගේම පවුලේ අයත් මම හිතනවා එහෙම හඳුනා ගන්න නැතුව ඇති කියලා. එහෙම වුණා නම් ඒගොල්ලෝ වුණත් අපිට කියයි මේ වගේ වෙනසක් දරුවගේ දකින්නවා කියලා. එහෙම හඳුනා ගැනීමක් කළා නම් සමහර විට අපිට මේ ජීවිතේ බේර ගන්නත් තිබුණා. ඉතින් නමුත් අපේ ස්වාමීන් වහන්සේලා කිව්වා වගේ අපි ඒ මොන වෛද්‍ය විද්‍යාවෙන් මොන දේ කිව්වත් මේක වෙන්නේ නැති එතුමා අරන් ආපු ජීවිත කාලය කර්ම වෙන්නේ නැති කියලා අපිට හිත හදා ගන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් නැවත කිසිදු ආත්ම භාවයක මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා. ඒ වගේම සංසාර කෙලවර නිවන් සැප ලබා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ස්තුතියි. හොඳයි. ඇය නියෝජනය කළේ මේ අහිංසක
දුවල පුතාලා ඔබට මැතිනි බොහොම ස්තුතිවන්ත වෙනවා. එකම එක කතාවකට විතරයි විනාඩි 2කට මං හිතනවා ඔහුට මං ආරාධනා කරනවා හිටියෙන් සියලු සමය සමාගම් ගම නියෝජනය කරන්නට සොමනසිරි මැතිතුමාට. අවසරයි මහානායක ස්වාමීන් වහන්සේ. ඒ වගේම සෝකී වර්ත පවුලේ ඥාති හිතමිත්‍රාදීනේ එද විදුහල් වලින් පැමිණි සිතු දරුදරියන් ආචාර්ය මණ්ඩලය ඇතුළු ඔබ සෑම සියලු දෙනාගෙන් අවසරයි. මතකට කාල වේලේ ඉක්ම ගියපු නිසා විනාඩියකට පමණක් මට අවසර ලබා දුන් සංවිධායක මහත්මයාණනි ඔබට ස්තුතියි. මට මතක් වෙනවා මේ පොඩි පුතා වඩාගෙන ගිහිල්ලා මූලික අධ්‍යාපනය ලබන්න අපේ පෙර පාසලක් තිබුණා. පෙර පාසලට මේ අම්මා සහ තාත්තා මට අද කියනවා මේ තාත්තා මහත්තයෝ ඔහෙත් එක ගදව ෆොටෝ තාම මේ පුතත් එක්ක තාම තියෙනවා කියලා. මේ අපි ඒ ඉස්කෝලේ යන කාලේ මේ පොඩි පුතා බොහොම කීකරු හොඳ දක්ෂ දරුවෙක්. හොඳ දක්ෂ දරුවෙක් මූලික අධ්‍යාපනය ලබන්න ගිහිල්ලා හොඳ දක්ෂකම් කරපු ළමයි. අපි ඔහුට එයිම අවස්ථාවන් වල විවිධ තෑගි ප්‍රදානය කරලා තියෙනවා. ඒ වගේම මේ අම්මා මේ තාත්තා මේ දරුවෝ දෙන්න හදන්න බොහෝම කැප වුණා. බොහොම කැපෙලා බොහොම දුක් මහන්සි වුණා. අම්මා දැරියේ නෑ මේ ළමයි දෙන්න දෙපැත්තට තියලා අල්ලගෙන හිටපු දෙමව්පියෝ දෙන්නේ. ඉතින් මටත් හිතා ගන්න බෑ අපේ මගේ පුතාගේ වයසේ තමයි මේ සඳරුවන් පුතා ඔහු දුක් වුණා ඇවිල්ලා තාත්තා මෙන්න මේ වගේ දෙයක් මේ අහවලා මෙහෙමයි කියලා. ඉතින් අපිට දරා ගන්න බැරි දුකක් වුණා. ඔහු විසින් ගෙනෙන ලද ආවුස්ත ප්‍රමාණය ඔහු අවසන් කරලා මං හිතන්නේ ගමන යන්නට සූදානම් වෙන්නේ නැති. කොහොම වුණත් මම මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගන්නවා මේ ගම්වාසීන් වෙනුවෙන් මේ පවුලට අවට ගම්වාසීන්ගෙන් සහ කර්මැටිය පුවක්ගස්සාර ඕබඩගහදෙනිය අවට ගම්වාසී සියලුම දෙනාගේ ශෝකය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඒ වගේම උපයාර්ථ සුභසාධක සංගමය එකමුතු අමංගල්‍ය දාර සමිතිය උදාර සමිතිය අන්‍යෝන්‍ය ආධාර සමිතිය ඇතුළු එක්සිට් සමිතිය ඇතුළු ඒ සමිති සමාගම් වල සියලුම සභාපතිල බණ්ඩාගාරික ලේකම් මහතුරුන්ගේ සහ සමාජික මහත්මීන්ගේ ශෝකය මම මේ අවස්ථාවේ මේ පවුල වෙනුවෙන් පිරිනමනවා. එම මමත් මගේ පවුල වෙනුවෙන් පවුලේ සමගයේ මාගේ මේ ශෝකය මේ පවුල වෙනුවෙන් ප්‍රකාශ කරමින් සඳරුවන් පුතුණුවනි ඔබට මේ මතු ආත්ම භවයකදී මෙවන්නකල් මරණයකට ගොදුරු නොවි ජීවිතය සාර්ථක කර ගැනීමට උපන් හපන් හැකියාවන් ලැබ නැවත ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සඳරුවන් පුතුණුවනි ඔබට ඔබගේ භව ගමන සුගතිගාමී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මානීය ඔබ සම්දිස්තුති. හොඳයි. මම මේ මොහොතේ තුමාට ස්තුතිවන්ත වෙමි. ලොකුම වගකීමේ ස්තුති කතාව. මම කොහෙන් පටන් ගන්නද කියලා මාස්ටර්යක් තියෙනවා. පුතේ ඔබ එදා මෙතන කැසට් එක දැම්මේ නේ අපේ ගෙදර පන්තිය තියෙනවා කියලා. ඔබ ඊතරම් මානවවාදී මිනිස්සෙක්. මං හිතනවා එයාගේ මල්ලි කැසට් එක දැවම උඹට පේන්නද පල්ලෑ මිස් පන්තියක් කරන බව කියලා. ඒ වගේ අනුන් දිහා දැක්ක ශ්‍රේෂ්ඨ දරුවෙක්. මෙයා මුලින්ම ගත්ත ඔයාලත් එක්ක ලැබුණ චූටිම වැටුපක් මට මතකයි ඔබ ගෙනත් දුන්න සරං කැබල්. මට මතකයි අපේ නෝනට ගෙනත් දුන්න 70ක්. එහෙම ළමයි අඩුයි අද. මට ගෙනත් දුන්නත් ඒක කමක් නැහැ කියමුකෝ. මගේ නෝනට ඇඳුමක් ගෙනත් දෙන්න කොච්චර ඒක දිහා බලන්න නැද්ද? ඒ නිසා මේ අම්මා තාත්තා වගේම අපි අම්මා තාත්තා නෝනට පුතේ අපිත් ඔබට භවගාමී ජීවිතය අම්මා තාත්තා වෙන්නේ නැති. අර කතා කළ මෙතිනිය තමන්ගේ දරුවෙක් විදියට ඔබ රැක බලා ගත්තා. ඒ නිසා මම ස්තුති කතාව පන්සලෙන් පටන් ගන්නවා. පන්සල් ගානාවක ලොකු හාමුදුරුවෝ වැඩම කළේ බයට නෙවෙයි. මේ අහිංසක තාත්තා
හැමදාම උදේ පාන්දර මං ඇවිල්ලා කතා කරන්නේ මෙයාට සුදු මහත්තයෝ කියලා. ඒත් මට හෙට එහෙම නැහැ. මේ අම්මා රබුටන් ගෙඩිය තියාගෙන හිටියා. ඔය කියන දවසේ එනකන් අපේ ගෙදර ටිකක් ගිහින් දීලා. අපේ නෝඩ කියනවා මිස් මම පුතා එනකම් මේ රබුටන් ටික තියන් ඉන්නේ හෙට එනවා කියලා. ඒත් ඔබාවේ පෙට්ටියක. දෛවයේ ඒ තරමට කුරිරු වුණා. ඒ නිසා පන්සලේ හවුරන් ඉස්තිවත් වෙනවා. ඊදස්සේ හම්බන්තොට හෙද විද්‍යාලේ ඒ ප්‍රධාන ගුරුතුමිය ඇතුළු සියලුම අයට මේ මොහොතේ ඔබ දක්වපු ඔය පැමිණීමත් ඔයාලා දක්වපු ඒ උදව්වත් උපකාරයත් කවදාවත් මේ තාත්තයි අම්මයි හිතෙන් අහක් කරන එකක් නෑ. මම පොඩි ඉල්ලීමක් කරන ඔයාලගේ මේ අම්මා තාත්තලා දිහා ඔයාලගේ සහෝදරිය දිහා දැක්ක වගේම මේ මිනිසුත් ලෙඩ වේවි. ඔබ රෝහලක ඉඳීවි. ඒ පණිවිඩය හොඳින් දැනගෙන පුංචි උදව්වක් කරන්න. මං ඉල්ලීමක් කරන මේ ඉන්නේ ආච්චිලා දෙන්න. දෙවැත්තේ. ඒ නිසා මං මේ අහිංසක ඉල්ලීම ඔබගෙන් කරනවා. ඊට පස්සේ මේ දේහය එදා 15ක පොයක් පොසොන් සඳ වලාකුලෙන් වැහිලා ගියා වගේ එදා දවසේ මේක අපිට ගන්න පුළුවන්කම ලැබුණේ ඇත්තටම හෙද විද්‍යාලයේ ප්‍රධාන ගුරුතුමිල්ලා ඒ රෝහලෙන් දක්වපු නිසා එතුමන්ලට නෑ හෙන වැටි. ඒත් අපි ඔබට ශුද්ධිවන්ත වෙනවා. ඊළඟ කාරණය මාස බොහොම යොහසලුව කරලා දුන්නා. ඔබ දැන් ඇවිල්ලාදී පහලට අපි ඔබට ශුද්ධිවන්ත වෙනවා. ඊට පස්සේ මේ ගෙදර ඔය කියන දවසේ අතක ටින්කොළ මඩුවක් හොයා ගන්න බෑ හැමතැනම බුදුමෙන් දාන්සයි. මං හිතන එදා එළි වෙනකම් මේ ගමේ කොල්ලෝ ටික නව දැක්ම චින්තන පදනමේ ඒ කොල්ලෝ ටික ඇවිල්ලා කිලෝමීටර ගාණාවක් දුරට ගිහිල්ලා මෙහිම හරි මඩුවක් හදා ගන්න ඔවුන් දක්වපු සහයෝගයට ආචාර්ය ගෞරවය ස්තුතිය. ඒ නිසා ඊළඟට විශේෂයෙන්ම අද නොවැස්සට ධාරානිපාත වර්ෂාවේ පළවෙනි දවසේ එළි වෙනකම්ම ඔබ අපිට දක්වපු සහයෝගය පුදුමාකාර සහයෝගයක්. මම සිහිපත් කරන්නම ඕන මේ ගෙදර මේ දෙන්නුන් දෙනාම හම්බන්තොට හිටියේ මම පමණයි මෙතන. හැබැයි මෙතෙන්ට ආව මිනිස්සුන්ට මේ අවට මිනිස්සු ඕතරම් ඇවිල්ලා පුදුම විදිහට උදව් කළා. හැබැයි බයට නෙවෙයි. මේ දෙන්න කුරා කුඹියෙකුටවත් දශමික හොරකමක්වත් මේ සමාජෙට කළේ නෑ. ඒ පින්වන්තකම නිසා හැම දන්සලක්ම කාරුණික වුණා. අපි මලගෙදර වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා. ඇයි වෙන දවසක නම් මලගෙදර ඔය කොඩි ඇල්ලුවේ පාරිනගෙන මේ අහිංසක පුංචි එකා. ඒ නිසා ඒගොල්ලෝ ටික දැනෙන්නේ නැති. නිසා ඔබට නෑ වුණාට අපි සුද්ධිමත් වෙනවා. ඊළඟ කාරණය හේම බීම හදා දෙන්න ඒ දැවැන්ත කැපකිරීමක් කළා. මේ සියලු දෙනාම නැති මොහොතක අසල් වාසීන් ඒ උදව් උපකාරය කළා. ඒ සියලු දෙනාට මේ ස්තුතිවන්ත වෙනවා. පොල් කෑල්ල ගාන තැන ඉඳලා අර දේහය අවසන් කරන තැනට යනකම් අපිට ඔබ උදව් කළා. ඒ සියලු දෙනාට මේ ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මේ මොහොතේ අපිට අවශ්‍ය කරන නිවාසයක් තුන කැම්බීම හදා ගන්න ඇඹිලිපිටි ප්‍රදේශයේ මිනිස්සුන්ගේ නිවාස මම මේකට සිහිපත් කරන්න බොම ඕන දෙයක් කරන්න මෙන්න යතර ගිලා මට උදේ පාන්දර එක ගෙනත් දුන්නා. ඒ නිසතියක් තමයි වල මේ ආදරුව වෙනුවෙන් බත්තිනක් කෑවේ. ඒ නිසා මට බොහොම ස්තුතිවන්ත වෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි අපිට අවශ්‍ය ජල සම්පාදනය නොකඩවා ලබා දෙන්න අපේ ඉල්ලීමත සිදු කළා. ඒ සියලු දෙනාටවත් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ පණිවිඩයේ ලද විකස මම කටුගොන පාරිසභා සභාවතුමාට දැනුම් දීමක් කළා මේ දේ අපිට මේ විදිහට කරගන්න ඕන කියලා. ඒ නිසා අපිත් නොගී ලෝකයේ අවශ්‍ය පහසුකම් අපිට හදා දීලා තියෙනවා. ඒ සියලු දෙනාට විශ්වාසවත් වෙනවා. මට තියෙන ප්‍රශ්නය සඳරුවන් එක්ක එකතු වෙච්ච කොල්ලන්ට කෙල්ලන්ට මම මොනවද කියන්නේ කියලා. මට ඒකට වචන එන්නේ නැහැ. ඒ නිසා කොල්ලනේ උඹලට මම සැරියුත් ගහලා ආචාර කරනවා. උඹලා දක්ව උදව්ව මට වචනෙන් කියන්න බැරි නිසා. ඒ නිසා අවසාන වශයෙන් සඳ පුතේ ඔබ අම්බලමකට ආවා. අම්බලමෙන් සමවරගෙන යනවා. ඔබ ආපහු අම්බලමකට යාවි. අන්නේදී කර්මයෙන් නැමෙතේ වළංකඳ බෙදින්න. ඒක තමයි බුදුහාමුදුරන් ගොනා කිව්වේ. අන්න ඒක දකින්නකම් අපි ඔබත් එක්ක මේ භවගාමී ජීවිතේ එනවා. ඒ නිසා සියලු දෙනාගෙන් මට චුට්ටකට අවසරයි. අපි මේ පුංචිකාගේ ලෝකය මේ පුංචිකාගේ භවගාමී ජීවිතය ඒ ලෝකවන්නට
අපි මම ඔබට ආරාධනා කරනවා ඔබේ කටහඬ අවදි කළා මේ තලයට අපි ප්‍රාර්ථනා කරමු සඳරුවන් පුතේ ඔබට නිවන් සුව ලැබේවා කියලා හයියෙන් ඔබ හයියෙන් ඒ හඬ නගලා කියමු සඳරුවන් පුතේ ඔබට නිවන් සුව ලැබේවා කියලා සියලු දෙනාටම පෙරුවන් සර් අපේ ආමගොස් සභාව අවසන් කරනවා දැන් ඇත්තට මේ වෙනකොට කටුවල තියෙන ඕන දේ විනාඩි 15ක කාලයක් තමයි අපිට සියල්ලටම තියෙන්නේ ඒ සද්දේ ඉක්මනින් පෙන්වන්න පවුලයට ඒවත්තා දෙන්න ඒ අවශ්‍ය වාහන සපයලා තියෙනවා ඔයගොල්ලෝට යන කෙනෙකුට යන්න එන්නට එන අපේ ආමගොස් සභාවේ වැඩ කටයුතු මෙන්න මාවට පත් කරනවා එමයි වතුරක දාන්න මේ
ඔයාලා ගිහිල්ලා අරමත් ඒ ඉත අදිනේ කරaya අදිනේ කරaya දැන් එන්න මේ පිටකම කරන්නේ ඉන්න ඔයා ඉන්නකෝ පොඩ ඉන්න මේක පොඩ බැලන්ස් කරලා දාන්න පවුලක තියන්න අල්ල බල නැතුව ආන්න ඕකේ පුතිවා මේකද ඉතින් මෙතන දීවනේ මම මේ උඩේ ඉඳන් තියෙනවා ඇතුලේ උඩ ඇරලා ගන්න හරි වෙලා තියෙනවා ඒ ස්විමින් ඇරලා නෑ සුබේ දෙගත්තා ඕ ගත්තා මේ මාමනේ ගත්තා මේ කාවට් එක මෙතන මේක අර ගන්න. මෙතන ගන්න කාවට් එක බාගන්නේ පස්සේ ඉස්සරහ ගන්න ඉස්සරහ.
සුබ සමයක් ඔබට ප්‍රාර්ථනා කරමි. උදාගිරින් නැගී හිරු අවරගිරින් දැස යන මේ මොහොතේ මේ නිවස අසාවතින් සදසිච්ච මෙවන් මොහොතක ඔබ අපි මේ සූදානම් වෙන්නේ හදවතින්ම හදවතට කම්පාවට පත්වෙච්ච තවත් අවමගුල් සභාවක අවමගුල් ජාතික උත්සවයක අවස්ථාවක් අවසන් කරන්නට ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මුල් කරගෙන මේ කරන්නා වූ ආගමික සේවාව කිරීමට අපි මේ බලාපොරොත්තු වෙන්නේ. මම මේ දරුවා පිළිබඳව පොන්චි සිහිපත් කිරීමක් සටහනක් ලබන්නටයි මම මේ සූදානම් වෙන්නේ. ඒක කාගේ දැන ගැනීම පිණිස තමයි ඒ මතක් කිරීම කරන්නේ. මේ දරුවේ 1999 6 වෙනි මාසේ 5 වෙනිදා තමයි උපත ලැබුවේ. 2026 6 වෙනි මාසේ 28 වෙනිදා තමයි මං හිතනවා අද එක මාසයක් ලැබුවා 7 වෙනි මාසේ. ඒ එකම මාසික තමයි ඔහු මිය යන්නේ ඉපදෙන්නේ. අල්ලපු වැඩේ මිනිස්සෙක් විදියට හැමදාම උදේ පාන්දර සුදු මහත්තයෝ කියාගෙන එන අපිට මහා ලොකු වේදනාවක් අපෙන් ශිල්පී ගණගත්ත දරුවෙක් විදියට අපිට දැනෙන මහා කම්පාවක්. මං හිතනවා මහරුප්පවත්තේ පදිංචි වෙලා ඉඳපු කීජී කොසම්සිරි මහත්මයා හා මල්ලිකා මැතිණියට දාව ඉපදිච්ච දරුවෝ දෙන්නගෙන් පුතරුවන් දෙන්නගෙන් වැඩිමල් පුතණුව තමයි මේ දරුවා. මේ දරුවා වල්ගමුල්ල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු සාමාර්ථයක් ලබාගෙන වලස්මුල ජාතික පාසලට ඇතුළත් වෙනවා. ඒ ඇතුළත් වීමෙන් තමයි ඔහුගේ අධ්‍යාපන කටයුතු නිමාවට පත් කළා. මං හිතනවා සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වෙනවා. ඒ දුවා දරුවන් දකිනකොට තවත් හදවතට කම්පාව අපේ එකතු වෙනවා. මෙවැනි සාරියක් නෑන්දට ඔහු මේ හා සමාන ඇඳුමක් ඇඳගත්ත පුතණුවන් කෙනෙක් තමයි අපිට දකින්න තිබුණේ. ඒ නිසා මං හිතනවා ඔහුගේ ජීවිතය ඔහුගේ තත්ත්වයක් තුළින් තමයි අපිට අහිමි වෙලා ගියේ. මං හිතනවා ඔහු නමින් කතා කළොත් කේජී කවියෙන්ද්‍ර සඳරුවන් මං හිතනවා හම්බන්තොට හිද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබමින් ඉන්න මොහොතක තමයි ඔහු මෙවන් අකල් මරණයකට පත් වුණේ. අහිංසක අම්ම කෙනෙක්, අහිංසක තාත්තා කෙනෙක්, අහිංසක සහෝදරයෙක්, කුරා කුඹියෙකුටවත් ඇත්තම කියනවා වැරද්දක් නොකරපු අහිංසක ළමයෙක්. වලස්සුල ජාතික පාසලේ විද්‍යාපතිතුමාගේ පණිවිඩය මම මේ මොහොත ඉස්සෙල්ලම සඳහන් කරනවා. ඒ ඉස්කෝලේ දෙමාපිය මීටින් එකේදී ඔහු බය නැතුව හඬ නගලා කියනවා අධ්‍යාපන කලාපේ මම දැකපු හොඳම ළමයා කියලා. ඔහු ඉස්කෝලේ හැරියම
ඉස්කෝලේ ගේට්ටුව ළඟ ඉඳලා වලස්සුල ටවුමට මොනතරම් ධාරානිපාත වර්ෂාව ලැබුවත් ඔහුගේ ඉරියව් වෙනස් නොකර තනි ඉර දිගේ ඔහු ටවුමට එන ළමෙක්. මේ අම්මත් එක්ක හැමදාම බස් එකට ගොඩ වෙන මෙයා රැකියාවකට ගියත් මේ අම්මත් එන්න ගිහලා බස් එකේ වාඩි වෙනකම් බලන් ඉන්න සොඳුරු අම්මා කෙනෙක්. එවන් අම්මා කෙනෙක්ගේ කඳුලකින් පරිවර්තනය කළත් ඒ අම්මට වචන නැතුව ඇති මේ ලෝකෙට හඬ නගලා කියන්නට. ඒත් අම්මේ මේක තමයි අපිට වෙච්ච ලොකු විනාශය. අපි මේකට මුහුණ දෙන්න ඕන. එවැනි සටහනක් තබමින් මම සූදානම් වෙනවා ඉස්සෙල්ලම අපේ ආගමික වතාවත් කටයුතු සිදු කිරීමට මත්තෙන් පුංචි සිහිපත් කිරීමක් කරන්නට මම හිතනවා මූලාසනයේ වැඩම කර සිටින්නේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ කාරක සංඝ සභික ශ්‍රී ලංකා දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක නීක්‍රෝදාරාම විහාරාධිපති අවසරයි අපේ හාමුදුරුවෝ මට නම කියන්නද පිටගල් මොයේ සීල විමල හාමුදුරුවෝ. එවැගේම එයා සම්බන්ධව මේ ඥාති පවුල් සම්බන්ධ හාමුදුරුවෝත් ඉන්නවා. එවැගේම මේ ආසන්නේ විශේෂයෙන්ම ඉත්තගුරුගොඩ ආරණ්‍ය සේනාසනයේ ලොකු හාමුදුරුවෝ වැඩම කරලා තින්නවා. ඒ වගේම දුමින්දාරාම විහාරස්ථානයේ හාමුදුරුවෝ වහන්සේලා මෙතන නියෝජනය කරමින් ඉන්නවා. උන්වහන්සේලා වැඩම කර ඉසිදෙලා තියෙනවා. ඒ වගේම ධම්මදින්න විහාරස්ථානය විහාරාධිපති ලොකු හාමුදුරුවෝ මෙතන වැඩම කර සිටිනවා. මං හිතනවා අපිට තියෙන්නේ බුදු වදනක් හදවතලට එකතු කරන්නට පමණයි. ඒ නිසා ඒ සියල්ලටමත් දෙන්න උන්වහන්සේලා මේ දෙන්න පැමිණි විශේෂයෙන්ම එහෙද පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු සියලු දෙනාම ඒ දුවා දරුවන් පවා සියලු දෙනාම ගමේ ගොඩේ සියලු දෙනාම පිළිගැනීමේ කතාව සිදු කරන්නට මේ ගෞරවණීය ආරාධනය කරන්නේ. මේ දරුවගේ පිටුපස පවුල් දෙකක් ඉන්නවා. හක්මන පවුලේ අය හා එහෙම නැත්නම් හොරේවැල පවුලේ අය. මං හිතනවා පුංචි අම්ම කෙනෙක් විදියට මේ දරුවෝ දෙන්නත් එක්ක පසුපසින් හිටියා. ඇය පාසල් ගුරුවරියක් විදියට මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබ නොසිතුවත් ඔබට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ පුතණුවන්ගේ ඒ පිළිගැනීමේ කතාව සිදු කරන්නට. මං ඒ ගුරුතුමීට මම ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ පිළිගැනීමේ කතාව මේ මොහොතේ සිදු කරන්නට කියලා. වැඩමව වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයෙන්ද පැමිණ සිටින සියලු දෙනාගෙන්ද අවසරයි. මෙම නිවසෙහි විසූ මංගලිකා මෑණියන්ගේද කුසුම්සිරි පියාණන්ගේද වැඩිමහල් පුතු හම්බන්තොට හෙත විදුහලෙහි අධ්‍යාපනය හදාරමින් සිටි කවීන්ද්‍ර සඳරුවන් පුතු නොසිතූ මොහොතක නොසිතූ අයුරින් සියලු දෙනාගේ දැස් හඳුලින් තිත් කරමින් සමුගන්නා මේ මොහොතේ පුතුගේ අවසන් කටයුතු සඳහා මෙම නිවසට පැමිණ සිටින අති ගෞරවනීය මහා සංඝරත්නයද සිය පවුලේ නෑද හිතවතුන්ද හම්බන්තොට හෙද විදුහලෙන් පැමිණ සිටින පුතුවට අධ්‍යාපනය ලබා දුන් එදුරු මඩුල්ලද එකට අධ්‍යාපනය හැදෑරූ සියලුම දරුදරියන්ද අනෙකුත් හෙද විදුහල් වලින් පැමිණ සිටින සියලුම ඇදුරු මඩුල්ලද අධ්‍යාපනය හදාරන සිසු දරුදරියන්ද ගමෙහි පැමිණ සිටින්නා වූ සියලුම දෙනාවද මේ මොහොතේ නම් වශයෙන් කීමට නොහැකි වූ යම් කෙනෙක් සිටිනම් සමාව අයදෙමින් කී නොකී සියලු දෙනාම මේ මොහොතට මං ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ස්තුතියි. හොඳයි. ඒ ස්තුති කතාව කළේ පුංචි අම්මා. අම්මා වගේම ලොකු කාර්යභාරයක් ඇය තුළින් මේ නිවස සිදුවන බව මං හොඳින්ම දන්නවා. ඉතින් අපිට තියෙන්නේ බුදු වදන සවන් දෙන්නට ධම්මමා වැස්සකට එකතු වන්නට මම මේ මොහොතේ
ගෞරවයෙන් ආරාධනා කරනවා කාර්ය බහුලක මොහොතක වුණත් මේ අවමගුල් සභාවට මම කොහොම හරි වඩින්න ඕන කියලා හාමුදුරුවෝ මට මීට පැයකට දෙකකට උඩදී සිහිපත් කළා. ඒ නිසා ගමේ පන්සලේ ලොකු හාමුදුරන්ගේ මම කාරුණික ඉල්ලීමක් කරනවා මේ පවුලේ අය බොහෝම මානසික පීඩනයකට චිත්ත පීඩනයකට පත්වෙච්ච මේ මොහොතේ ඒගොල්ලෝගේ කායික මානසිකත්වය යම් ප්‍රමාණයක් හදන්න පුළුවන්කම ලැබෙන්නේ අපේ හාමුදුරුවෝ වහන්සේලාට පමණයි. ඒ නිසා අපේ අවමගුල් සභාවේ මේ දේහ අපි හවස 4ට හරියටම ආදානාගාරට බාර දීමටත් තියෙනවා. ඒ සියලු කාලය කළමනාකරණය කරමින් ඒ ආගමික වතාවත් කටයුතු කරන ලෙස මා දෙපා නැමද ගෞරවයෙන් ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. සාදුකාරයක් දීලා තුන් වාරයක් සාදු කියලා තුන් වාරයක්ම නමෝ තස්ස කියන්න අත් දෙක නලලට අරගෙන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. එළියට එන්න. එළියට එන්න. Fokus ni.